හොඳයි සාදුකාරයක් දෙන්න. නමස්කාරය කියවන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හොඳයි, ඔබ සියලුම දෙනා සූදානම් වෙන්නේ බුදු පියාණන් වහන්සේ විසින් ඉස්මතු කොට වදාළ පරම පවිත්‍ර සිරි සද්ධර්මයෙන් මිදක් ශ්‍රවණය කරන්නටයි. ඉතින් ඒක නිසා එදා ලෞතුරා බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා මේ ලෝකයාට ධර්මය දේශනා කළේ විශේෂයෙන්ම මනුෂ්‍යයන් හැටියට උපත ලැබපු ඔබ අපි හැම කෙනෙකුටම මේ ධර්මයක් දේශනා කළේ මේ ලැබුවා වූ මනුස්ස ජීවිතය තුලදීම
සාක්ෂාත් කරගත යුතු සාක්ෂාත් කරගත හැකි විමුක්තියත් විමුක්ති මාර්ගයත් පිළිබඳව කරුණුකාරණා ඔබට මට පැහැදිලි කරන්නටයි. ඉතින් ඒක නිසා මිනිස්සු හැටියට බෞද්ධයෝ හැටියට ඔබ සියලු දෙනාම මේ දහමක් අහගත යුතු වෙන්නේ මෙන්න මේ කියන විමුක්ති ඥාන දර්ශනය සාක්ෂාත් කරගන්නට. විමුක්ති මාර්ගය පූර්ණය කරගන්නට. ඉතින් ඒක නිසා පින්නතුනි මේ කියන දේවල් හොඳින් අහගන්න යථා පරිදි මෙනෙහි කරලා ධාරණය කරගන්න භාවිතයට ගන්න. බුදුහාමුදුරුවම දේශනා කළා තං සුනාත සාදුකං මනසිකරෝත වාසෙස්සා මීති කියලා. තං සුනාත කිව්වේ මේ දහම දේශනා කරන මොහොතේ හොඳින් අහගන්න ඕන. සාදුකං මනසිකරෝත කිව්වේ අහගන්න දහම යථා පරිදි මෙනෙහි කරලා ධාරණය කරගන්නට ශක්තියක් ඇති කරගන්න ඕන. වාසෙස්සාමීති කිව්වේ තමන් තුලින්ම තමන් විසින්ම තමන් වෙනුවෙන්ම තමන්ම මේ අහගන්න ධර්මය හැසිරීම් රටාවක් හැටියට භාවිතයට ගන්න ඕන. යම්කිසි කෙනෙක් මේ බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළ ධර්මය අහගත්තා නම් අහගත්ත ධර්මය මෙනෙහි කරලා ධාරණය කරගත්තා නම් ධාරණය කරගත්ත ධර්මය භාවිතයට ගත්තා නම් මේ භාවිතයට ගැනීම තුල ඒ පුද්ගලයාට මේ බුද්ධ ධර්මයේහි ප්‍රතිඵලය සාක්ෂාත් වෙනවා. ඉතින් ඒක නිසා පින්නතුනි හොඳට තේරුම් ගන්න ඕනේ අපේ බුදුහාමුදුරුවෝ එදා බුද්ධත්වයට පත් වෙලා මේ දහම ලෝකයාට දේශනා කරනකොට ජම්බුද්දීපය තුල ආගම් 62ක් පමණ ක්‍රියාත්මක වුණා. එතකොට බුදුහාමුදුරුවෝ මේ අලුත්ම දහමක් හොයාගෙන දේශනා කළේ ආගම් 62කින් පෝෂණය වෙච්ච ආගම් 62ක් අදහපු ආගම් 62ක් විශ්වාස කරපු ආගම් 62ක් අනුගමනය කරපු ආගමික සමාජයකට. බුද්ධ දේශනාවෙම කිව්වා ද්වාසට්ටි දිට්ඨියක් තිබ්බයි කියලා. ද්වාසට්ටි කියන්නේ මාගදී භාෂාවෙන් 62ක්. එතකොට මේ 62ක් වූ ආගම් තිබ්බ සමාජයකට බුදුහාමුදුරුවෝ මේ ධර්මය දේශනා කරලා අර එතෙක් භාවිතයේ තිබූ ආගම් 62ම ප්‍රතික්ෂේප කළා. බැහැර කළා. භාවිතයෙන් අත්හරින්නට මිනිසුන්ට උපදෙස් දුන්නා. ඉතින් ඒක නිසා පින්නතුනි මේක හොඳට තේරුම් ගන්න ඕනේ. බුදුහාමුදුරුවන්ගේ දහමට අනුව කිසිම පුද්ගලයෙකුට කිසිම ආගමක් ඇදහිීම තුල මේ නිවන් මඟඵල සාක්ෂාත් කරගන්නට පුළුවන්කමක් නැහැ. බැරි වෙලාවත් මේ ආගමක් ඇදහිීම තුල ආගමක් විශ්වාස කිරීම තුල ආගමික කටයුතු කිරීම තුල යම්කිසි පුද්ගලයෙකුට අධ්‍යාත්මික පිරිසුදු බව ඇති වෙනවා නම් ඇතුළාන්තයේහි නිවීමක් මිදීමක් නිදහස් වීමක් ඇති වෙනවා නම් තමන්ගේ හිත නිවෙනවා නම් මිදෙනවා නම් පිරිසුදු වෙනවා නම් බුදුහාමුදුරුවෝ ඒ වගේ ආගමක් වර්ණනා කරනවා ප්‍රචාරණය කරනවා මඟ පෙන්වනවා. හැබැයි හොඳට තේරුම් ගන්න ඕනේ ලෞතර බුදුහාමුදුරුවෝ කිසිදු ආගමක් ප්‍රචාරණය කළේ නැහැ, විග්‍රහ කළේ නැහැ, දේශනා කළේ නැහැ. බුදුහාමුදුරුවෝ අලුත්ම ආගමක් නිර්මාණය කළෙත් නැහැ. බුදුහාමුදුරුවෝ කළේ මේ දහම ලෝකයාට දේශනා කිරීම. ඔබ සියලු දෙනා තේරුම් ගන්න ඕනේ මේ ආගම සහ දහම කියලා දෙකක් තියෙනවා. දැන් අද සමාජයේ මේ ආගම දහම කියලා දෙකක් තියෙන බව මිනිස්සු කල්පනා කරනවා බොහොම අඩුයි. හැබැයි මේ ආගම් තියෙන්නේ බුද්ධ ආගම, කතෝලික ආගම, හින්දු ආගම, ක්‍රිස්තියානි ආගම, ඉස්ලාම් ආගම ඇතුළු මේ සියලු ආගම් මිනිසෙකුට අදහන්න පුළුවන්.
විශ්වාස කරන්න පුළුවන්. මේ ආගමක් ඇදහිීම, ආගමක් විශ්වාස කිරීම, ආගමෙන් පිහිට පැතීම එක්තරා ක්‍රියාකාරකම. මේ දහම තියෙන්නේ අදහන්න නෙවෙයි. දහම අදහන්න බෑ. දහමෙන් පිහිටක් ඉල්ලන්න ප්‍රාර්ථනා කරන්නත් පුළුවන්කමක් නැහැ. දහමේ හැසිරෙන්න ඕන. එතකොට හොඳටම තේරුම් ගන්න ඕනේ ආගමක් නම් අදහන්න, දහම නම් හැසිරෙන්න. එතකොට මේ බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළ ධර්මය අදහන්න පුළුවන් ආගමක් නෙවෙයි. ඕනෑම ආගමක් අදහන පුද්ගලයෙකුට මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මය අහලා දහමේ හැසිරෙන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා ඔබ සියලු දෙනාම කල්පනා කරගන්න ඕනේ මේ බුද්ධ දේශනාව හැසිරීම් රටාවක් හැටියට අනුගමනය කරන්නට. මිනිසෙක් හැටියට ඔබ මේ බුද්ධ දේශනාව අහගත්තේ නැත්නම්, ධර්මයක් දන්නේ නැත්නම්, ධර්මය අහලා නැත්නම්, ධර්ම මාර්ගයේහි හැසිරෙන්නට දන්නේ නැත්නම්, ඔබ සියලු දෙනා තුල මේ තමන් ගාවම තියෙන, තමන්ගෙම පාලනයේ තියෙන ඇහැ කන නාසය දිවකාය මන කියන දොරවල් හයම වරින් වර අසංවර තත්වයකට පත් වෙනවා. එතකොට හොඳටම තේරුම් ගන්න ඕනේ ඔබ සියලු දෙනා තුලම ඔබේ ඔය ඇහැ වරින් වර අසංවර වෙනවා. ඔබේම කන වරින් වර අසංවර වෙනවා. ඔබේම නාසය වරින් වර අසංවර වෙනවා. ඔබේම දිව වරින් වර අසංවර වෙනවා. ඒ වගේමයි ඔබේ කය වරින් වර අසංවර වෙනවා. ඔබේ මනස ඇහැ කන නාසය දිවකය කියන පහට වඩා බලවත්ව අසංවර වෙනවා. එතකොට මේ තමන්ගේ ඇහැ අසංවරයි නම්, තමන්ගේ කන අසංවරයි නම්, තමන්ගේ නාසය අසංවරයි නම්, තමන්ගේ දිව අසංවරයි නම්, තමන්ගේ කය අසංවරයි නම්, තමන්ගේ මනස අසංවරයි නම්, අසංවර වූ ඇහැ කන නාසය දිවකාය මන කියන දොරවල් හයම භාවිතයට ගන්න පුද්ගලයා තුලට, තමන්ගේ හිතට, තමන්ගේ ඇතුළාන්තයට ආගන්තුක උපකෙලෙස් එකතු වෙනවා. බුද්ධ දේශනාවේ කිව්වා ආගන්තුකේහි උපකිලිට්ඨේන උපකිලිට්ඨං කියලා. සිංහල භාෂාවෙන් කියනවා අහක යන කුණු එකතු කරගන්නවා. එතකොට හොඳටම තේරුම් ගන්න ඕනේ ඔබේ ඔය ඇහැ අසංවර වෙත්ම ඔබ ඔය ඇහෙන් අහක යන කෙලෙස් ධර්ම එකතු කරනවා. ඔබේ ඔය කන අසංවර වෙත්ම ඔබේ ඔය කනෙන් අහක යන කෙලෙස් ධර්ම ඇතුළාන්තයට එකතු කරනවා. ඔබේ ඔය නාසය අසංවර වෙනකොට නාසයෙන් අහක යන කෙලෙස් ධර්ම ඇතුළාන්තයට එකතු කර ගන්නවා. ඔබේ ඔය දිව අසංවර වෙනකොට දිවෙන් අහක යන කෙලෙස් ධර්ම තමන්ගේ ඇතුළාන්තයට එකතු කර ගන්නවා. ඒ වගේමයි ඔබේ ඔය කය අසංවර වෙනකොට කයෙන් අහක යන කෙලෙස් ධර්ම ඇතුළාන්තයට එකතු කරනවා. ඔබේ ඔය මනස අසංවර වෙනකොට මනසින් අහක යන කෙලෙස් ධර්ම තමන්ගේ ඇතුළාන්තයට එකතු කරනවා. ඉතින් ඒක නිසා සියලුම දෙනා තේරුම් ගන්න ඕනේ මේ අහක තියෙන රූපයක් දැක්කාහම ඇහෙන් තමන්ගේ හිත කිලුටු වෙනවා නම්, තමන්ගේ හිතේ චලනයක් ඇති වෙනවා නම්, කම්පනයක් ඇති වෙනවා නම්, අන්න ඒ අවස්ථාවේදී තමන්ගේ ඇහැ අසංවර වෙනවා. බාහිරින් ඇහෙන ශබ්දයක් කනට ඇහෙනකොටම තමන්ගේ හිත කිලුටු වෙනවා නම්, තමන්ගේ ඇතුළාන්තයේ චලනය වෙනවා නම්, කම්පනය වෙනවා නම්, අන්න ඒ අවස්ථාව වෙනකොට තමන්ගේ කන අසංවර වෙනවා. ඒ වගේමයි බාහිරින් ගන්න ගඳ සුවඳක් විඳිනකොට
තමන්ගේ හිත චලනය වෙනවා නම්, කම්පණය වෙනවා නම්, කිලුටු වෙනවා නම් අන්න ඒ අවස්ථාවේදී තමන්ගේ නාසය අසංවර තත්වයකට පත් වෙනවා. ඒ වගේමයි බාහිරින් රසයක් විඳිනකොට ඒ රසය විඳින මොහොතේම තමන්ගේ හිත කිලුටු වෙනවා නම්, කම්පණය වෙනවා නම්, චලනය වෙනවා නම් අන්න ඒ අවස්ථාවේදී තමන්ගේ දිව අසංවර තත්වයකට පත් වෙනවා. ඒ වගේමයි කයට යම්කිසි පහසක් දැනෙනකොට ඒ පහස දැනීමත් සමග තමන්ගේ හිත කිලුටු වෙනවා නම්, චලනයටපත් වෙනවා නම්, කම්පණයටපත් වෙනවා නම් අන්න ඒ අවස්ථාවෙම තමන්ගේ කය අසංවර තත්වයකට පත් වෙනවා. ඒ වගේමයි පින්නතුනි යම්කිසි මතක සටහනක් අතීත ඒ වගේම අනාගත බලාපොරොත්තුවක් එහෙමත් නැත්නම් හීනයක්, ප්‍රාර්ථනාවක්, අභිලාෂයක් යම්කිසි දෙයක් තමන්ගේ මනසට අරමුණු වෙනකොට මේ තමන්ගේ මනස කිලුටු වෙනවා නම්, චලනය වෙනවා නම්, කම්පණය වෙනවා නම් අන්න ඒ අවස්ථාව වෙනකොට තමන්ගේ මනස අසංවර තත්වයකට පත් වෙනවා. එතකොට ඔබ සියලුම දෙනා තේරුම් ගන්න ඕනේ මේ තමන්ගේ ඇහැ කන නාසය දිවකාය මන කියන දොරවල් හයම තමන්ගේ පාලනයේයි තියෙන්නේ. වෙනත් කිසිම බාහිර පුද්ගලයෙකුට මේ තමන්ගේ ඇහැ කන නාසය දිවකාය මන කියන දොරවල් හයම අසංවර වෙන්නේ කොයි අවස්ථාවකදීද කියන එක තෝරලා බේරලා බලලා තේරුම් කරවලා දෙන්න පුළුවන්කමක් නැහැ. තමන්මයි තේරුම් ගන්න ඕනේ කොයි වෙලාවටද තමන්ගේ ඇහැ අසංවර වෙන්නේ. කොයි වෙලාවටද තමන්ගේ කන අසංවර වෙන්නේ. කොයි වෙලාවටද තමන්ගේ නාසය අසංවර වෙන්නේ. කොයි වෙලාවටද තමන්ගේ දිව අසංවර වෙන්නේ. කොයි වෙලාවටද තමන්ගේ කය අසංවර වෙන්නේ. කොයි වෙලාවටද තමන්ගේ මනස අසංවර වෙන්නේ කියන එක බුදු කෙනෙකුටවත් ඔබට ඇඟිල්ලෙන් ඇන කියා දෙන්න අවශ්‍යතාවයක් නැහැ. තමන්මයි තීරණයක් ගන්න ඕනේ. තමන්මයි තේරුමක් ඇති කර ගන්න ඕනේ. තමන්මයි වැටහීමක් ඇති කර ගන්න ඕනේ. තමන් අසංවර වෙන්නේ කොයි වෙලාවකදීද කුමන හේතුවක් නිසාද? එතකොට ඔබේ ඔය ඇහෙන් ඔය ඇහැට දකින රූප සියලුම රූපයක් පාසා අසංවරව හැසිරෙන්නේ නැහැ. ඒ වගේමයි ඔබේ ඔය කනෙන් ඇහෙන හැම ශබ්දයක්ම අහගෙන ඉන්නකොට ඔබේ කන අසංවර වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් ගත්තොත් දැන් මේ බණ අහගෙන ඉන්න අයගෙන් 70%ක් විතර බොහොම අවධානයෙන් මේ කියන දේ අහගෙන ඉන්නවා. එතකොට හොඳටම කල්පනා කරලා බලන්න ඕනේ තමන්ගේ කනට ඇහෙන හැම ශබ්දයක් දිගේම කන අසංවර වෙනවා නම් මේ කියන දේ මෙහෙම අවධානයෙන් අහගෙන ඉන්න පුළුවන්කමක් නැහැ. එහෙනම් මේ තමන්ගේ කනට ඇහෙන හැම ශබ්දයක් දිගේම අසංවර නොවන බව තේරුම් ගන්න ඕනේ. තමන්ගේ නාසයට අරමුණු වෙන හැම ගඳ සුවඳක් දිගේම නාසය අසංවර වෙන්නේත් නැහැ. තමන්ගේ දිවට අරමුණු වෙන හැම රසයක් දිගේම දිව අසංවර වෙන්නේත් නැහැ. තමන්ගේ කයට අරමුණු වෙන හැම ස්පර්ශයක් දිගේම කය අසංවර වෙන්නේත් නැහැ. තමන්ගේ මනසට අරමුණු වෙන හැම අරමුණක් දිගේම මනස අසංවර වෙන්නේත් නැහැ. එහෙනම් හොඳටම කල්පනා කරලා බලන්න ඕනේ මේ තමන්ගේ ඇහැ අසංවර වෙන්නේ ඔය ඇහැට දකින රූපය එක්ක ප්‍රිය මනාප මිහිරි මధుර රූපයක් වෙන අවස්ථාවක එක්කෝ අප්‍රිය අමිහිරි අමනාප රූපයක් වෙන අවස්ථාවක. එතකොට ඔය ඇහෙන් රූප කෝටි ගාණක් මේ ජීවිත කාලය තුල ඔබ දැකලා තියෙනවා. ඒ දැකලා තියෙන හැම රූපයක් දිගේම ඔබ අසංවරව හැසිරීලා නැහැ.
හැබැයි ඔබේ ඔය ඇහැට ප්‍රියමනාප රූප දැකලා තියෙනවා, දකින්නවා, මතුවටත් දකීවි. අන්නේ ප්‍රියමනාප රූපයක් දකින්නකොටම බුදුහාමුදුරුව ප්‍රකාශ කළා චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥාන. මේ ඇහි ක්‍රියාව, ඇහෙන් රූපයක් බලන ක්‍රියාව අර ප්‍රිය රූපයක් දකින්න නිමේෂයක් තුල චිත්තාවේගයකට අහු වෙනවා. ඒකයි කිව්වේ ඇහැ අසංවර වෙනවායි කියලා. එතකොට මේ තමන්ගේ ඇහෙන් ඔය ප්‍රිය මනාප මිහිරි මధుර රූපයක් දකින්නකොටම හිතේ වේගයක් ඉපදිලා ඇහෙන් අර දකින්න රූපයට හිතේම උපදවාගත් කැමැත්තකින් හිතෙන්ම බැඳෙනවා. හොඳටම තේරුම් ගන්න ඕනේ හිතේම උපදවාගත් කැමැත්තකින් හිතෙන්ම බැඳෙනවා. බුද්ධ දේශනාවේ කිව්වා මේ ක්‍රියාවට පටිච්ච වෙනවයි කියලා. එතකොට ඔබ ඔය ඇහෙන් රූපවලට පටිච්ච වෙනවා. කනින් ශබ්දවලට පටිච්ච වෙනවා. නාසයෙන් ගඳ සුවඳට පටිච්ච වෙනවා. දිවෙන් රසයට පටිච්ච වෙනවා. කයෙන් පහසට පටිච්ච වෙනවා. මනසින් අරමුණු වලට පටිච්ච වෙනවා. පටිච්ච වෙනවයි කිව්වේ කැමැත්තට බැඳෙනවා. දැන් ඔබ මහපාරේ වාහනයක් එලවගෙන යනකොට එහෙම නැත්නම් වාහනයක නැගලා ගමනක් යනකොට මිනිස්සු පුද්ගලයෝ දහස් ගාණක් ඇහෙන් දකිනවා. හැබැයි ඔය දකින දහස් ගාණක් පුද්ගලයන්ගෙන් කොටසක් Tamanට ප්‍රියයි මනාපයි බාහිරින් දැක්කාම අන්න ඒ ප්‍රියමනාප මිහිරි මధుර පුද්ගලයෝ දකින්න සැනක් තුලම හිතෙන් ඒ අය කෙරෙහි බැඳීමක් බැම්මක් සියුම්ව හරි ඇති වෙනවා. එක නිමේෂයක් තුල බැම්මක් ඇති වෙනවා. බැඳීමක් ඇති වෙනවා. අඩුම තරමේ වාහනේ එලවගෙන ඉස්සරහට ගියත් හැරිලා හරි අර ප්‍රිය පුද්ගලයා දිහා බලනවා. මොකද අර පටිච්ච වීම කියන ක්‍රියාකාරකම ඒවන විටත් තමන්ගේ ඇතුළාන්තය තුල ක්‍රියාත්මක වෙමින් පවතින නිසා. එතකොට හොඳටම තේරුම් ගන්න ඕනේ මේ ඇහෙන් රූපයකට පටිච්ච වෙනවයි කියන දේ හරියට නිකන් දැන් ඔබ සියලු දෙනාටම තේරුම් ගන්න පුළුවන් විදිහට කිව්වොත් අපි හිතමු ගිනි පෙට්ටියක් ගිනි කූරක් දෙකක් තියෙනවා. මේ ගිනි කූරයි ගිනි පෙට්ටියයි එකට ස්පර්ශ කරලා යම් තැනක තියලා තියෙනවා. හැබැයි මේ එකට ස්පර්ශ කරලා තියෙන ගිනි කූරයි ගිනි පෙට්ටියයි ඒ යම් තැනක තියලා තියෙන අවස්ථාවේදී සිදු නොවන දෙයක් මේ ගිනි කූර ගිනි පෙට්ටියට එක වේගයකින් පටිච්ච කළොත් ඇති වෙනවා. මොකද වෙන්නේ? පෙර නොතිබූ පෙර නොවිරු ගිනි දැල්ලක් අලුතෙන් උපදිනවා. තවත් විදිහකට කිව්වොත් අපි හිතමු දැන් ඔබ අපි වන්දනාමාන කරනකොට වම් අතයි දකුණු අතයි එකට ස්පර්ශ කරනවා. අප්පුඩියක් ගහනකොටත් වම් අතයි දකුණු අතයි එකට ස්පර්ශ කරනවා. හැබැයි ওই දෙකේ වෙනසක් තියෙනවා. දැන් අර වඳිනකොට වම් අතයි දකුණු අතයි එකට ස්පර්ශ කළාම කිසිම ශබ්දයක් උපදින්නේ නැහැ. යම් ආකාරයක ස්පර්ශයක් විතරක් ඇති වෙනවා. හැබැයි ඔය වම් අතයි දකුණු අතයි එක වේගයකින් පටිච්ච කළොත් පෙර නොතිබූ පෙර නොවිරු අත්පුඩි ශබ්දයක් උපදිනවා. අන්න ඒ වගේ තමයි ඔබේ ඔය ඇහැ කන නාසය දිවකාය මන කියන දොරවල් 6 අපි හිතමු වම් අත කියලා. ඔය ඇහෙන් දකින්න පුළුවන් රූපේ ශබ්දය ගන්ධය රසය ස්පර්ශය අරමුණ දොරවල් 6ට අරමුණු වෙන දේවල් අපි උපමා කරමු දකුණු අත කියලා. ඔය ඇහෙන් රූපයක් දුටු පළියට අර වම් අතයි දකුණු අතයි එකට ස්පර්ශ වෙලා තිබ්බ පළියට අප්පුඩි ශබ්දයක් උපදින්නේ නැහැ වගේ ඇහෙන් රූපයක් දැක්ක පළියට මේ කියන හිතේ කිලුටු බවක් කෙලෙස් බවක් චලනයක් කම්පනයක් උපදින්නේ නැහැ. හැබැයි ඔය ඇහෙන් රූපයකට කැමැත්තට බැඳුනොත් පටිච්ච වුනොත්
අන්න තමන්ගේ හිතේ වේගයක්, වේදනාවක්, ආවේගයක්, චිත්තාවේගයක්, වේමත්තතාවයක් උපදිනවා. බුදුහාමුදුරුවෝ මේ වෙනුවට කිව්වා විඥාන ශක්තියක් උපදිනවායි කියලා. එතකොට මේ විඥාන ශක්තියක් ඔබේ හිතේ උපත ලබන්නේ ඔය ඇහෙන් දකින රූපයකට කැමැත්තට බැඳෙන නිසායි. එහෙමත් නැත්නම් කනට ඇහෙන ශබ්දයකට කැමැත්තට බැඳෙන නිසායි. එහෙමත් නැත්නම් නාසයෙන් දැනෙන ගඳ සුවඳකට කැමැත්තට බැඳෙන නිසායි. එහෙමත් නැත්නම් දිවට දැනෙන රසයකට කැමැත්තට බැඳෙන නිසායි. එහෙමත් නැත්නම් කයට දැනෙන ස්පර්ශයකට කැමැත්තට බැඳෙන නිසායි. එහෙමත් නැත්නම් මනසට අරමුණු වෙන අරමුණකට කැමැත්තට බැඳෙන නිසායි. එතකොට මේ කැමැත්තට බැඳීම හොඳට තේරුම් ගන්න ඕනේ. කොයි තරන්නම් උගත් පුද්ගලයෙක් වුණත්, කොයි තරන්නම් වියත් පුද්ගලයෙක් වුණත්, කොයි තරන්නම් දැනුම්වත් පුද්ගලයෙක් වුණත්, ඒ පුද්ගලයා මේ ධර්ම මාර්ගයේහි හැසිරෙන මොහොත දක්වාම කැමැත්තට බැඳීම කියන தත්වයට ගොදුරු වෙනවා. එතකොට කැමැත්තට බැඳෙන හැම වෙලාවකම ඒ පුද්ගලයා තුල චිත්තාවේගයක්, වේගයක්, වේදනාවක්, ආවේගයක්, වේමත්තතාවයක්, විඥාන ශක්තියක් උපදිනවා. මේ විඥාන ශක්තියක් උපදින හැම වෙලාවකම ඒ පුද්ගලයා මත්වීමකට පත් වෙනවා. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කළා මේ පුද්ගලයෙක්ගේ හිත මත් වෙන්නේ ගති ලක්ෂණ තුනකින්. ප්‍රිය දෙයට ඇලීම නිසා රාග ගතියෙන් මත් වෙනවා. අප්‍රිය දෙයට ගැටීම නිසා ද්වේෂ ගතියෙන් මත් වෙනවා. ප්‍රියාප්‍රිය අතර මැනීම නිසා මෝහ ගතියෙන් මත් වෙනවා. එතකොට ඔබ සියලු දෙනා තේරුම් ගන්න ඕනේ ස්ත්‍රියක් වුණත්, පුරුෂයෙක් වුණත්, බාල වුණත්, මහලු වුණත්, පැවිදි වුණත්, ගිහි වුණත් කොයි කවුරුත් ප්‍රිය දෙයට ඇලෙනවා නම් තමන්ගේ හිතේ මත්වීමක් උපදිනවා. අප්‍රිය දෙයට ගැටෙනවා නම් තමන්ගේ හිතේ මත්වීමක් උපදිනවා. ප්‍රියාප්‍රිය අතර සංසන්දනයක යෙදෙනවා නම්, මනිනවා නම් තමන්ගේ හිතේ මත්වීමක් උපදිනවා. මේ මත්වීම සිංහල වචනකින් කියනවා තනි වචනකින් මත්වීම කියලා. මේ මත්වීම ක්‍රියාකාරකම් ගොඩක එකතුවක්. මේ ක්‍රියාකාරකම් ගොඩක එකතුවක් නිසායි මේ මත්වීම විස්තර කරන්නට වේගයක්, වේදනාවක්, ආවේගයක්, චිත්තාවේගයක්, වේමත්තතාවයක්, විඥාන ශක්තියක් කියලා බුද්ධ දේශනාවේ වචන 6ක් පාවිච්චි කරනවා. එක වචනකින් කියන්න බැරි නිසායි වචන 6ක් පාවිච්චි කරන්නේ. ඒ තරමටම තමන්ගේ හිතේ මත්වීමක් උපදිනවා. එතකොට මේ මත්වීමකින් කටයුතු කරන වෙලාවේ මත්වීමකින් කටයුතු කරන පුද්ගලයාට අර ඇහෙන් දකින රූපය පිළිබඳව ඇත්ත ඇති සැටියෙන් තේරෙන්නේ නැහැ. ඒ පුද්ගලයා කල්පනා කරන්නේ මේ තමන් තුළ ඇතිවෙච්ච මත්වීමට හේතුව අර ඇහෙන් දකින ප්‍රියමනාප රූපය කියලා. අපි උදාහරණයක් ගත්තොත් අපි හිතමු යම් කිසි ආහාරයක්, භෝජනයක්, කෑමක්, බීමක්, පළතුරක් අපි හිතමු දූරියන් ගෙඩියක්. දැන් මේ දූරියන් ගෙඩිය එක්තරා පුද්ගලයෙකුට ප්‍රියමනාප මිහිරි මధుර අමෘතය වගේ හිතේ වටිනාකමක් තියෙන දෙයක් වෙන්න පුළුවන්. තවත් කෙනෙකුට මේ දූරියන් ගෙඩියම අප්‍රිය, අමිහිරි, අමනාප, පේන්න බැරි, දැනෙන්න බැරි, නම කියන කොටත් වමනයන් දෙන්න තරම් අප්‍රිය දෙයක් වෙන්න පුළුවන්. දැන් අපි හිතමු එක්තරා ගෙදරක ස්වාමි භාර්යාවෝ දෙන්න මේ වගේ ස්වාමි පුරුෂයා දූරියන් ගෙඩියට ප්‍රියයි, භාර්යාව අප්‍රියයි කියලා.
දැන් ස්වාමි පුරුෂයා දූරියන් ගෙඩියට ප්‍රිය නිසා ඒ පුද්ගලයා ගමනක් ගිහිල්ලා එන ගමන් දූරියන් ගෙඩියක් අරගෙන එනවා. එහෙමත් නැත්නම් අපි හිතමු නෑදෑයෙක් හිතවතෙක් කවුරුන් හෝ ගෙදරට බලන්න එනකොට නෑගම් දූරියන් ගෙඩියක් අරගෙන එනවා. දැන් මේ දූරියන් ගෙඩිය ගෙනල්ලා කෑම මේසෙන් තිබ්බ ගමන්ම අර දූරියන් රසය, දූරියන් සුවඳ, දූරියන් ගෙඩියේ තියෙන භෞතික ශක්තිය අරමුණු කරන්න පුළුවන් විදිහට අර ගෙදර යම් පරාසයක් තුල විහිදෙනවා. දැන් විහිදෙනකොට අර දූරියන් ගෙඩියේ සුවඳ අර දූරියන් කණ්ඩ කැමති වෙච්ච ස්වාමි පුරුෂයාට දැනෙනකොටම ඒ පුද්ගලයාට ප්‍රියමනාප මිහිරි මధుර බවක් උපදිනවා. ඒ පුද්ගලයා හිතනවා දිව්‍ය භෝජන වගේ වටින දෙයක් තමයි දූරියන් කියලා. ඒ දූරියන් ගෙඩියේ ඒ ගන්ධයම අර ගෙදර ඉන්න දූරියන් කණ්ඩ අප්‍රිය බිරිඳගෙන හයනුත් බිරිඳට අරමුණු වෙනවා. බිරිඳ තීරණය කරනවා මේ මල ජරාව ඉක්මනට එක්ක කාලා විසික් කරලා දාන්න ඕන, නහය තියන් ඉන්න බෑ, වමන යන්න එනවා, තරහටම ගෙනල්ලාද කොහෙදෝ කියලා තීරණය කරනවා. එතකොට දැන් හොඳට තීරුම් ගන්න ඕන එකම දූරියන් ගෙඩියක් දෙන්නට දෙවිදිහකට අරමුණු වෙනවා. දෙන්නට දෙවිදිහකට දැනෙනවා. දෙන්නට දෙවිදිහකට හැඟෙනවා. දැන් අර දූරියන් කණ්ඩ ප්‍රියමනාප මිහිරි වෙච්ච ස්වාමි පුරුෂයාට අර දූරියන් ගෙඩියේ ගඳ සුවඳ දැනුණු ගමම්ම ඒ කෙරෙහි කැමැත්තට බැඳිලා ඒ පුද්ගලයාට උපදිනවා වේගයක්, කොයි වෙලාවෙද මේ දූරියන් ගෙඩිය කණ්ඩ හම්බෙන්නේ කියලා. ඒ පුද්ගලයාට වේගයක්, වේදනාවක්, ආවේගයක්, චිත්තාවේගයක්, වේමත්තතාවයක්, විඥාන ශක්තියක් හිතේ උපදිනවා. කොයි වෙලාවෙද මේ සුවඳ දැනෙන දූරියන් ගෙඩියේ රස බලන්න පුළුවන් වෙන්නේ. එතකොට අර දූරියන් කණ්ඩ අප්‍රිය වෙච්ච බිරිඳටත් අර දූරියන් ගෙඩියේ ගන්ධය දැනෙනකොටම වේගයක්, වේදනාවක්, ආවේගයක්, චිත්තාවේගයක්, වේමත්තතාවයක්, විඥාන ශක්තියක් උපදිනවා. කොයි වෙලාවෙද මේ දූරියන් ගෙඩිය කන කෙනෙක් කාලා ඉක්මනට විසි කරලා දාන්න කියලා. එතකොට හොඳටම දැන් තීරුම් ගන්න ඕනේ මේ තම තමන්ගේ ඇතුළාන්තය තුල උපදින කැමැත්තට තම තමන්ම හිතෙන් බැඳෙන ආකාරය අනුවයි අර දූරියන් ගෙඩිය ගැන දෙන්නට දෙවිදිහකට හැඟුනේ. දෙන්නට දෙවිදිහකට දැනුනේ. දෙන්න දෙවිදිහක තීරණයක් ගත්තේ. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුව පෙන්වලා දෙනවා. දැන් අපි මේක උදාහරණයකුයි ගත්තේ. බුදුහාමුදුරුව පෙන්වලා දෙනවා මේ බාහිර ලෝකේ කිසිම දෙයක්, කිසිම තැනක්, කිසිම කෙනෙක්, කිසිම අවස්ථාවක්, කිසිම ධර්මතාවයක් තුල ප්‍රිය බව කියලා දෙයක් හෝ අප්‍රිය බව කියලා දෙයක් හෝ ප්‍රිය ලක්ෂණයක් කියලා දෙයක් හෝ අප්‍රිය ලක්ෂණයක් කියලා දෙයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ පුද්ගලයා තම තමන්ටම ආවේනිකව, තම තමන්ටම අනන්‍යව, තම තමන් විසින්ම නිර්මාණය කරගන්න ප්‍රිය කැමැත්තක්, අප්‍රිය කැමැත්තක් අනුවයි බාහිර පුද්ගලයන්ව, බාහිර ද්‍රව්‍ය, වස්තු, තැන්, අවස්ථා, ධර්මතාවයන් සියලු දේවල් වැළඳගන්නේ හෝ ප්‍රතික්ෂේප කරන්නේ. එතකොට අපි පොඩි උදාහරණයක් ගත්තොත් සමහර විටක ඔබට ප්‍රිය මනාප මිහිරි මధుර පුද්ගලයෙක් අරමුණු කරලා ඔබ හිතනවා, තීරණය කරනවා එයානම් හරිම හොඳයි, එයානම් හරිම අවංකයි, එයානම් හරිම පිළිවෙලට වැඩ කරනවා කියලා ඔබ වර්ණනාවක් කරනවා. තවත් පුද්ගලයෙක් අරමුණු කරලා එයානම් හරි නරකයි, එයා බොහොම අපිළිවෙලට වැඩ කරන්නේ, මම නම් කැමති නෑ ඒ වගේ වැඩ කරන අසමත් ಜಾති පුද්ගලයන්ට කියලා තවත් පුද්ගලයෙක් ගැන අවර්ණයක් වර්ණනා කරනවා. අපි දැන් හිතුවොත්, හිතලා බැලුවොත්, ඔබ හොඳටම කල්පනා කරගත්තොත් අර බාහිර පුද්ගලයාගේ සමහර ක්‍රියාකාරකම් තමන්ට ප්‍රිය මනාප මිහිරි මధుර වෙච්ච නිසායි ඒ පුද්ගලයාව වර්ණනා කරන තත්වයට පත් වෙන්නේ. එහෙම නැතුව ඒ පුද්ගලයාගේ තියෙන ස්වාභාවික තත්වයක් වර්ණනා කරනවා නෙමෙයි.
තමන්ට ප්‍රිය වෙච්ච, තමන්ට ගැළපිච්ච, තමන් බලාපොරොත්තු වෙන, තමන්ට මනාප වෙන දේවල් අර බාහිර පුද්ගලයාගෙන් නිරූපණය වෙනවා නම් අන්න ඒ පුද්ගලයා හොඳයි කියලා තීරණය කරනවා. තමන්ට ප්‍රියමනාප දේවල් නිරූපණය වෙන්නේ නැත්නම් තමන්ට අප්‍රිය අමිහිරි අමනාප නොගැලපෙන නොසෑහෙන තමන්ට පෑහෙන්නේ නැති ආවෙන්නේ නැති දේවල් නම් බාහිර පුද්ගලයෙක් තුල ක්‍රියාත්මක වෙන්නේ අන්න ඒ දේවල් කෙරෙහි අප්‍රිය බවක් හිතේ උපදවාගෙන ඒ බාහිර පුද්ගලයා හොඳ නෑ නරකයි මම කැමති නෑ කියලා තීරණය කරනවා. සැබැවින්ම හොඳටම තේරුම් ගන්න ඕනේ බාහිර පුද්ගලයාගේ ස්වභාවික සැබෑම తত্ত্বය පිළිබඳව නෙමේ ඔබ මේ තීරණය කරන්නේ. තමන්ගෙම කැමැත්තට සාපේක්ෂව අර බාහිර පුද්ගලයා දිහා බලන, හිතන, දකින, මෙනෙහි කරන, කල්පනා කරන පරාසය, ප්‍රමාණය, හැකියාව, හැඟීම, දැනීම අනුයි මේ වගේ තීරණ ගන්නෙ. එතකොට මේ පුද්ගලයෝ පිළිබඳව විතරක් නෙමෙයි. ද්‍රව්‍ය, වස්තු, අවස්ථාවන්, මතක සටහන්, බලාපොරොත්තු, පුද්ගලයෝ, සත්තු මේ වගේ සියලු දේවල් පිළිබඳව ඔබ ගාව නැවත නැවතත් ප්‍රජනනය වෙන, නැවත නැවතත් ප්‍රභවය වෙන, බුද්ධ දේශනාවේ කිව්වා පුනබ්බව වෙන මේ ප්‍රිය අප්‍රිය කියන මිනුම් දණ්ඩක්, මැනීමක්, කෝදුවක් ඔබ ගාව තියෙනවා. ඔබ බොහෝ දේවල් ඔය ප්‍රිය අප්‍රිය කියන කෝදුව දාලා මනිනවා. මේ ප්‍රිය අප්‍රිය කියලා කෝදුව දාලා මනිනකොට ඒ මනින දේවල් අර ප්‍රිය කියන අන්තයට බර වෙනවා නම් ඒවට ඇලෙනවා. අප්‍රිය කියන අන්තයට බර වෙනවා නම් ඒවට ගැටෙනවා. අන්තවාදීව ඇලෙන්නවත් ගැටෙන්නවත් අවස්ථාවක් නැත්තම් ඒ කෙරෙහි සංසන්දනයක යෙදෙනවා, මනිනවා. ඉතින් ඒක නිසා පින්නතුනේ ඔබ සියලු දෙනා තුලම මෙන්න මේ කියන ප්‍රිය දෙයට ඇලෙන ස්වභාවයකුත්, අප්‍රිය දෙයට ගැටෙන ස්වභාවයකුත්, ප්‍රිය අප්‍රිය අතර මනින ස්වභාවයකුත් ක්‍රියාත්මක වෙන බව යථා පරිදිම තේරුම් ගන්න ඕනේ. එතකොට ඔය ප්‍රිය දෙයට ඇලෙන ස්වභාවයක් ක්‍රියාත්මක වෙන හැම වෙලාවකම ඒ ප්‍රිය වූ දේ, මනාප වූ දේ, මිහිරි වූ දේ, මధుර වූ දේ, හිතේ කැමැත්තක් ඇති වුණු දෙයට හිතෙන් බැඳෙනකොට ඔබ තුල කායිකවත් මානසිකවත් සුවයක්, සැපයක්, සතුටක්, සොම්නසක්, සැපයක් උපදිනවා. බුද්ධ දේශනාවේ කිව්වා යං රූපම් පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං කියලා. යම් කිසි අරමුණකට කැමැත්තට බැඳෙනකොට ඒක ප්‍රිය අරමුණක් නම් කායිකවත් මානසිකවත් සුවයක්, සතුටක්, සැපයක්, මිහිරි බවක් ඔබ තුල උපදිනවා. ඔබ තමන් තුල මේ උපදින සුඛයට, මිහිරි බවට, කැමැත්තට, සැපයට බැඳෙන්න කැමතියි. ඒ සැපේ, සුවේ, මිහිරි බව තව දුරටත් විඳින්න කැමතියි. විඳින්න කැමති නිසා අර ප්‍රිය වෙච්ච, මනාප වෙච්ච, මිහිරි වෙච්ච, මధుර වෙච්ච බාහිර අරමුණ පුළුවන්ම තරම් තමන්ගේ පාලනයට ගන්නවා. පුළුවන්ම තරම් තමන්ගේ වසඟයට ගන්නවා. පුළුවන්ම තරම් තමන්ගේ තීරණයට ගන්නවා. පුළුවන්ම තරම් තමන්ට කැමතිසේ හසුරවා ගන්නට, පවත්වා ගන්නට උත්සාහයක යෙදෙනවා. එහෙම උත්සාහයක යෙදෙනකොට, එහෙම හැසිරීමක් අනුගමනය කරනකොට ඔබට ලැබෙන සුවය, සතුට, සැපය ඔබට තියෙන ලොකුම දේ නිසා ඔබ ඒ සුවය, සැපය, සතුට තදින්ම ආස්වාදනය කරනවා. බුද්ධ දේශනාවේ කිව්වා තදස්සා දේති කියලා. තදින්ම ආස්වාදනය කරනවා. එතකොට මේ සුවය, සතුට, සැපය, මිහිරි බව තදින්ම ආස්වාදනය කරනකොට ඔබ දැනගත්තත් නොදැනගත්තත් මේ තමන්ගේ මනෝමය කාය තුලට යමක් ශේෂ වෙනවා. යමක් එකතු වෙනවා.
යමක් ගොඩ ගැහෙනවා. යමක් තැම්පත් වෙනවා. මේ එකතු වෙන දෙයට කියනවා බුද්ධ දේශනාවේ අනුසය කියලා. එතකොට ඔබ සියලු දෙනා තුලම අද මේ දවසෙත් අනුසය එකතු වෙලා තියෙනවා. ප්‍රිය දෙයට ඇලීම නිසා උපදිනවා රාග අනුසය. අප්‍රිය දෙයට ගැටීම නිසා උපදිනවා පටිඝ අනුසය. ප්‍රියාප්‍රිය අතර මැනීම නිසා උපදිනවා අවිජ්ජා අනුසය. එතකොට ඔබ සියලු දෙනා තුලම මේ කියන අනුසය උපදිනවා. අනුසය කිව්වේ මොකක්ද කියලා තේරුම් ගන්න ඕන. අනු කිව්වේ බුද්ධ වචනයක්. පෙර නොතිබූ පෙර නොවිරූ යමක් අලුතෙන් හිතක උපදිනවා නම් ඒක අනු. එහෙම හිතේ උපදින දේ තමන්ගේ ඇතුළාන්තයේ තුල මනෝමය කාය තුල එකතු වෙලා ගොඩ ගැහිලා රැස් වෙලා තැම්පත් වෙලා ශේෂයක් හැටියට මුල් බැහැ ගන්නවා නම් ඒක සය. එතකොට මේ වචන දෙක එකතු කරලා කියනවා හිතේ අලුතෙන්ම උපදින යමක් එකතු වෙලා ගොඩ ගැහිලා රැස් වෙලා ශේෂ වෙනවා නම් ඒක අනුසය කියලා. එතකොට හොඳට තේරුම් ගන්න ඕනේ තමන්ට ප්‍රිය මනාප මිහිරි මధుර දෙයක් අරමුණු වුණාම ඒ ප්‍රියමනාප මිහිරි මధుර දේට බැඳුනාම ඒ ප්‍රියමනාප මිහිරි මధుර දේ ආස්වාදනය කළාම ඒ ප්‍රියමනාප දේ මතක සටහනක් හැටියට අනුසය හැටියට එකතු වෙලා මනෝමය කාය තුල තැම්පත් වෙනවා. ඒ තැම්පත් වෙන දේවල් වලට කියනවා මාගදී භාෂාවෙන් බුදුහාමුදුරුවෝ ආසය කියලා. එතකොට බුද්ධ දේශනාවේ තියෙනවා ආසය අනුසය කියලා වචන දෙකක්. අනුසය කියන්නේ අලුතෙන් එකතු කරගෙන තැම්පත් කරගන්නවා. තැම්පත් කරගත්ත දේවල් වලට ආසය කියලා කියනවා. එතකොට අපි මේකට පොඩි උදාහරණයක් ගත්තොත් අපි හිතමු යම්කිසි කෙනෙක් ප්‍රිය මනාප මිහිරි මధుර තවත් බාහිර පුද්ගලයෙක්ව දැකලා පටිච්ච වෙලා හිතේ කැමැත්තක් ඇති කරගෙන මේ කැමැත්තට බැඳුණු මොහොතේ පටන් ඒ බාහිර පුද්ගලයාගේ රූප සටහන ඡායාවක් හැටියට තමන්ගේ හිතට එකතු කරගන්නවා. ඒ එකතු කරගන්න ඡායාව අනුසය හැටියට තැම්පත් වෙලා ආසය හැටියට ඒක මනෝමය කාය තුල පවතිනවා. ඊට පස්සේ දැන් මේ සටහන් කරගත්ත තැම්පත් කරගත්ත ඡායාව තමන්ගේ මනෝමය කාය තුල තැම්පත් වෙලා තිබ්බට අර ඇහෙන් දැක්ක බාහිර පුද්ගලයා මොහොතක් පාසා අර තැම්පත් කරගත්ත ස්වරූපයෙන් ඉන්නේ නැහැ. වයසට යනවා විපරිණාමයටපත් වෙනවා වයෝ වෘද්ධ වෙනවා. අපි හිතමු ඊට පස්සේ අවුරුදු 40කට 50කට විතර පස්සේ අර තමන් තරුණ කාලේ තැම්පත් කරගෙන තිබ්බ තමන්ගේ මනෝමය කායේ තැම්පත් වෙලා තියෙන අර ප්‍රියමනාප වෙච්ච රූප සටහනට අදාළ පුද්ගලයා කොහේ හරි පාරක තොටකදී හම්බෙනවා. දැන් හම්බෙලා අඳුර ගන්නකොටම අර අවුරුදු 40කට 50කට කලින් තමන් ආසය හැටියට තැම්පත් කරගත්ත අර මතක සටහන නැවත අවුස්සලා ගන්න පුළුවන් වෙනවා. එතකොට හොඳට තේරුම් ගන්න ඕනේ අවුරුදු 40කින් 50කින් බාහිර ලෝකේ වෙනස් වුණාට විපරිණාමයටපත් වුණාට අර මනෝමය කාය තුල එකතු කරගෙන තැම්පත් කරගෙන තියන දේ ඒසේම ඒ විදිහටම ඒ තාක්කල් තිබිලා තියෙනවා. තිබිලා තියෙන නිසායි ඒක නැවත ආවර්ජනය කරලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. මෙන්න මේ ධර්මතාවය කවුරුත් තේරුම් ගන්න ඕනේ. මේ ධර්මතාවයට කියනවා බුදුහාමුදුරුවන්ගේ ධර්මයෙන් රූපං ජීරති මච්ඡානං නාමගොත්තං නචීරති කියලා. මේ රූපකාය ඒ කියන්නේ මේ භෞතිකත්වය මොහොතක් පාසා විපරිණාමයටපත් වුණාට තමන්ගේ නාමකාය තුල තැම්පත් වෙන දේවල් එහෙම ලේසියකට විපරිණාමයටපත් වෙන්නේ නැහැ.
ඒවා දිගින් දිගට නැවත නැවත යලි යලිත් පුනපුනා ආවර්ජනය කර කර පවත්වගෙන යනවා. එතකොට මේ විදියට පවත්වගෙන යන කෙලෙස් මුල් ඔබ ගාව එකක් දෙකක් තුනක් හතරක් නෙමේ ගනින්න බැරි ගණනක් මේ වගේ එකතු කරගත්ත තැම්පත් කරගත්ත කෙලෙස් ගති ඔබ ගාව තියෙනවා. බුදුහාමුදුරුව පෙන්වලා දුන්නා මේ කෙලෙස් මුල් තමන් ගාව මුල් බැහැගෙන තියෙන තාක්කල් නැවත නැවත ඒ පුද්ගලයාගේ ඇතුළාන්තය තුල කෙලෙස් උපදිනවා. යායන් තණ්හා පෝනෝ භවිකා කියලා බුදුහාමුදුරුව කිව්වා. පුන පුනා බවට පත් වෙනවා. නැවත නැවත කෙලෙස් උපදිනවා. එතකොට ඔබ ඔය ප්‍රිය දෙයට ඇලෙන පුරුද්ද කල්ප කාලාන්තරයක ඉඳන් නොයෙකුත් ಜಾතිවල ප්‍රිය දෙයට ඇලිලා පුරුද්දක් හැටියට තමන්ගේ මනෝමය කායේ මුල් බැහැගෙන තියෙන නිසායි නැවත නැවතත් ඔබ ප්‍රිය දෙයට ඇලෙන්නේ. අප්‍රිය දෙයට ගැටෙන පුරුද්දත් අනන්ත සංසාර ගමනක ඉඳන්ම ගැටිලා තමන්ගේ මනෝමය කාය තුල මුල් බැහැගෙන තියෙන නිසායි නැවත නැවතත් ඔබ අප්‍රිය දෙයට ගැටෙන්නේ. ඒ වගේමයි ප්‍රිය අප්‍රිය අතර මනින පුරුද්ද අනන්ත සංසාර ගමනක ඉඳන්ම මැනලා ඔබ ගාව මුල් බැහැගෙන තියෙන නිසායි නැවත නැවතත් ඔබ ප්‍රිය අප්‍රිය අතර මනින පුද්ගලයෙක් හැටියට වරින් වර කටයුතු කරන්නේ. ඉතින් ඒ අනුව මේ ප්‍රියමනාප මිහිරි මధుර දේවල් වලට තදින්ම බැඳෙන පුද්ගලයා, ඇලෙන පුද්ගලයා, සම්බන්ධ වෙන පුද්ගලයා පුළුවන්ම තරම් තීරණය කරනවා ප්‍රියමනාප මිහිරි මధుර දේවල් තමන්ට කැමතිසේ පවතින්න ඕනේ කියලා. තමන්ට කැමතිසේ නවතින්න ඕනේ කියලා. තමන්ට කැමති ආකාරයට ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා. එහෙම තීරණයක හැසිරෙන පුද්ගලයාට කොයියම් හෝ මොහොතකදී අර තමන්ට ප්‍රියමනාප මිහිරි මధుර වෙච්ච කැමතිසේම පවතින්න ඕන කියන තීරණයක හිටපු අරමුණ ඒ තත්වයෙන් වෙනස් වෙනකොට විපරිණාමයටපත් වෙනකොට අන්‍යතාවයටපත් වෙනකොට දුක්ඛ දෝමනස්සයකට උරුමයක් ලැබෙනවා. බුද්ධ දේශනාවේ කිව්වා පියේහි විප්පයෝගෝ දුක්ඛෝ. ප්‍රියයන් වෙන්වීම නිසා දුක උරුම වෙනවා කියලා. එතකොට හොඳට තේරුම් ගන්න ඕනේ මේ ප්‍රියයන් වෙන්වීම නිසා දුක උරුම වෙනවා කියන එක තමන් තුල දෛනිකවම සිද්ධ වෙන දෙයක්. අපි හිතමු හොඳට අවුව පායලා තිබ්බා. තමන් පොඩ්ඩක් මිදුලේ එලි බහැලා ඇවිදින ගමන් මේ අවුවෙන් ලැබෙන සැහැල්ලුව සුවය කැමැත්තක් බවට පත් කරගෙන හිතෙන් ආස්වාදනය කළා. අපි හිතමු මෙහෙම අවුව තපින ගමන් ඉන්නකොට වැහි වලාකුලක් ඇවිල්ලා අවුව නැතුව ගියා. දැන් අර අවුවට කැමැත්තෙන් බැඳිලා හිටියානම් අර වලාකුලත් එක්ක තරහ යනවා. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. එහෙමත් නැත්නම් අපි හිතමු යම් ආකාරයකට තමන්ගේ දුරකථනයෙන් කාත් එක්ක හෝ දුරකථන සංවාදයක ඉන්නවා. මේ දුරකථන සංවාදයක ඉන්න අතරේ අර කතා කරන අනිත් පුද්ගලයාගේ දුරකථනයේ එක්කෝ යම් ආකාරයකට මොකක් හෝ හේතුවක් නිසා එකවර විසන්දි වෙනවා. දැන් තමන් ලොකු ආවේගයකින්, ලොකු කැමැත්තකින්, ලොකු බලාපොරොත්තුවකින් කියා හිටපු දේවල් එතනින් එහාට කියා ගන්න බැරුව යනවා. දැන් මොකද වෙන්නේ? සියුම් ගැටීමක් තමන්ගේ හිතේ උපදිනවා. ඉතින් ඒක නිසා මේ වගේ යම් යම් ආකාරයට තමන්ට ප්‍රායෝගිකව අත්දකින්න හම්බෙන දේවල් වලට ගලපගෙන තේරුම් ගන්න ඕනේ ප්‍රිය මනාප මිහිරි මధుර දේවල් වලට හිතෙන් සම්බන්ධ වෙන තරමටම ඒ පුද්ගලයාට කොයියම් හෝ වෙලාවක ප්‍රියයන් වෙන්වීමේ දුකක් උරුම වෙනවා. ඒක කාටවත් ප්‍රිය දෙයට ඇලිලා ප්‍රියයන් වෙන්වීමේ දුකක් නැතුව ගැලවෙන්න පුළුවන්කමක් නැහැ.
බුද්ධ දේශනාවේ කිව්වා මේක උරුමයක්. ප්‍රිය දෙයට ඇලීම කියන తত্ত্বය හිතේ පවතින තාක්කල් ඒවා පවත්වගෙන යන පුද්ගලයාට ඇති වෙන උරුමයක්, ප්‍රතිඵලයක්. එතකොට මේ ප්‍රියමනාප මිහිරි මధుර දේවල් වලට ඇලිලා පුළුවන්ම තරම් මේ ප්‍රියමනාප මිහිරි මధుර දේවල් පවත්වාගෙන ගිහිල්ලා ඒවා කැමැතිසේ පවත්වගෙන යන්නට නොහැකි වෙන අවස්ථාවක් ඇති වෙලා ඒ කෙරෙහි දුකක් දෝමනස්සයක් තරහක් හිතේ ඇති වෙනකොට අර ප්‍රියයි මනාපයි මිහිරි මధుරයි කියලා තීරණය කරපු දේම අප්‍රිය අමිහිරි අමනාප දෙයක් බවට පත් වෙනවා. මේක හොඳටම තේරුම් ගන්න ඕනේ. තමන්ම ප්‍රියයි මනාපයි මිහිරි කියලා තීරණය කරපු දේම කැමැති පරිදි පවත්වගෙන යන්න බැරි වෙනකොට අප්‍රිය අමිහිරි අමනාප දෙයක් බවට පත් වෙනවා. එතකොට මේ අප්‍රිය අමිහිරි අමනාප දෙයක් බවට පත් වුණු මොහොතේ පටන් ඔබ ඒත් එක්ක ගැටීමක් ඇති කරගන්න. අර ප්‍රිය දේවල් පුළුවන් තරම් එකතු කරන්න, ගොඩ ගහන්න, ළඟට ගන්න, ආශ්‍රයයට ගන්න, විඳින්න, ස්පර්ශ කරන්න පෙළඹුණා වගේම අප්‍රිය දේවල් පුළුවන් තරම්ම දුරස් කරන්න, ඈත් කරන්න, බැහැර කරන්න, ඒවෙන් හිත ඉවත් කරගන්න උත්සාහයක් ගන්නවා. ඒ අනුව හැසිරෙනවා. ඒ අනුව ඒ පුද්ගලයාට මේ අප්‍රිය අමිහිරි අමනාප දේවලුත් Tamanට කැමැති පරිදි තීරණය කරන්න, පවත්ව ගන්න, හසුරව ගන්න සුදුසුයි කියන අදහසකින් කටයුතු කරනවා. එහෙම පුද්ගලයෙකුට නියත වශයෙන්ම බුද්ධ දේශනාවේ කිව්වා අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ කියන අප්‍රියයන් එක්ක එකතු වීමේ දුකක් උරුම වෙනවා. එතකොට හොඳට තේරුම් ගන්න ඕනේ යම්කිසි අපි හිතමු පිට බාහිර පුද්ගලයෙක්ව ඇහෙන් දකිනකොට Tamante පුද්ගලයාව ගැළපෙන්නේ නැත්නම්, රුස්සන් නැත්නම්, තරහ එනවා නම්, අකමැති නම්, ගැටීමක් හිතේ උපදිනවා නම් ඒ පුද්ගලයා තමන්ගේ ආශ්‍රයයට එන්නෙම තමන්ට අර තරහ, දුක, කම්පනය, කැළඹීම, කලබලය හිතේ වඩා වර්ධනය වෙනවා. මෙන්න මේකමයි මේ අප්‍රියයන් එකතු වීමේ දුකක් කියලා බුදුහාමුදුරුවෝ විග්‍රහ කළේ. අප්පියේහි සම්පයෝගෝ දුක්ඛ. එතකොට හොඳට තේරුම් ගන්න ඕනේ ප්‍රිය දෙයට ඇලීම නිසා පියේහි විප්පයෝග දුක්ඛය උරුම වෙනවා. අප්‍රිය දෙයට ගැටීම නිසා අප්පියේහි සම්පයෝග දුක්ඛය, අප්‍රියයන් එක්ක එකතු වීමේ දුක උරුම වෙනවා. ඒ වගේමයි ප්‍රියාප්‍රිය අතර මැනීම නිසා, සංසන්දනය කිරීම නිසා යම්පි ඉච්ඡන් නලබති තම්පි දුක්ඛං කියලා බුදුහාමුදුරුව විග්‍රහ කරපු අසුතවත් පෘතජ්ජන පුද්ගලයාට උරුම වෙන මේ තුන්වෙනි දුකකුත් ඔබට ලැබෙනවා. තුන්වෙනි දුක තමයි බලවත්ම, වැදගත්ම, තේරුම් ගත යුතුම දේ. මොකද්ද? මේ තමන් ගාවම තියෙන ප්‍රියාප්‍රිය අතර මැනීම කියන ගති පුරුද්ද නිසා ඔය තමන්ට අරමුණු වෙන බොහෝ දේවල් තමන් ප්‍රියාප්‍රිය අතර මනිනවා, සංසන්දනය කරනවා. ඒ සංසන්දනය කරලත් ඔබ අවසානෙට මෙන්න මේ දේ මේ විදිහට වෙන්න ඕනේ, මෙන්න මේ දේ මේ විදිහට වෙනවට මං කැමති, මම කැමති විදිහටයි මේ දේ වෙන්න ඕනේ කියන යම්පි ඉච්ඡං කියන තීරණයට එනවා. ප්‍රියාප්‍රිය අතර මනින හැම අවස්ථාවකම අන්න ඒ පුද්ගලයාට මේ ප්‍රියාප්‍රිය අතර මැනලා තමන්ගේ තීරණය, තමන්ගේ බලාපොරොත්තුව, තමන් ඉෂ්ටසේ සලකන දේ ඒ ආකාරයටම ඉෂ්ට කරගන්න බැරි වුණොත්, සාක්ෂාත් කරගන්න බැරි වුණොත්, ක්‍රියාත්මක කරන්න බැරි වුණොත් අන්න ඒ දිගේ ගැටීමක්, දුකක්, තරහක්, කලබලයක් හිතක උපදිනවා. අන්න ඒකයි කිව්වේ යම්පි ඉච්ඡන්න ලබති තම්පි දුක්ඛං කියලා. එතකොට හොඳට තේරුම් ගන්න ඕන පින්නතුනේ, ඔබ සියලු දෙනාගේම හිතට යම් වෙලාවක යම් තැනකදී යම් කිසි හේතුවක් නිසා දුකක්, දෝමනස්සයක් උපදිනවා නම් ඒ සියලු දුක් මේ කියන කොටස් තුනට දාලා බලන්න ඕන. ප්‍රියයන් වෙන්වීම නිසා උරුම වෙන දුකක්ද?
අප්‍රියයන් එකතු වීම නිසා උරුම වෙන දුකක්ද? ප්‍රියාප්‍රිය අතර මැනලා බලාපොරොත්තු වෙච්ච දේ ඒ ආකාරයටම සිදු නොවිච්ච නිසා උරුම වෙන දුකක්ද කියලා. එතකොට ඔය ප්‍රියයන් වෙන්වීමේ දුකක් උරුම වෙන්නේ නැහැ ප්‍රිය දෙයට ඇලෙන්නේ නැති පුද්ගලයාට. අප්‍රියයන් එකතු වීමේ දුකක් උරුම වෙන්නේ නැහැ අප්‍රිය දෙයට ගැටෙන්නේ නැති පුද්ගලයාට. යම්පි ඉච්ඡන් නලබති තම්පි දුක්ඛං කියපු යමක් කැමැත්තෙන් බලාපොරොත්තු වෙලා ඒක නොලැබීමේ දුකක් උරුම වෙන්නේ නැහැ ප්‍රියාප්‍රිය අතර මනින්නේ නැති පුද්ගලයාට. ඔය සියලු දුක් උරුම වෙන්නේ හිතට ප්‍රිය දෙයට ඇලෙන අප්‍රිය දෙයට ගැටෙන ප්‍රියාප්‍රිය අතර මනින පුද්ගලයෙකුට පමණයි. බුදුහාමුදුරුවෝ දේශනා කළා මේ දහම තේරුම් ගත්ත පුද්ගලයෙකුට පුළුවන්කම තියෙනවා අලුතෙන් ප්‍රිය දෙයට නොඇලී මිදී නිදහස් වෙන්න. අලුතෙන් අප්‍රිය දෙයට නොගැටි මිදී නිදහස් වෙන්න. අලුතෙන් ප්‍රියාප්‍රිය අතර නොමැන මිදී නිදහස් වෙන්න. තව විදිහකට කිව්වොත් මෙතෙක්කල් ප්‍රිය දෙයට ඇලුනට තව දුරටත් ප්‍රිය දෙයට නොඇලී මිදී නිදහස් වෙන්න. මෙතෙක්කල් අප්‍රිය දෙයට ගැටුණට තව දුරටත් අප්‍රිය දෙයට නොගැටි මිදී නිදහස් වෙන්න. මෙතෙක්කල් ප්‍රියාප්‍රිය අතර මැන්නට තව දුරටත් ප්‍රියාප්‍රිය අතර මැනීමෙන් මිදී නිදහස් වෙන්නට බුදුහාමුදුරුවෝ මාර්ගය පෙන්වලා දුන්නා. එතකොට හොඳටම තේරුම් ගන්න ඕනේ ඔබ බෞද්ධයෙක් වෙන්න නම් මේ ධහම තේරුම් ගන්න නම් මේ ප්‍රිය දෙයට ඇලෙන්නට එන අවස්ථාවෙම එතනදිම තමන් ප්‍රිය දෙයට ඇලෙන්න එන බව තේරුම් ගන්න ඕනේ. අප්‍රිය දෙයට ගැටෙන්න එන අවස්ථාවේදීම එතනදිම තමන් අප්‍රිය දෙයට ගැටෙන්න එන බව තේරුම් ගන්න ඕනේ. ප්‍රියාප්‍රිය අතර මනින්නට එන එතනදිම තමන් ප්‍රියාප්‍රිය අතර මනින්න යන බව තේරුම් ගන්න ඕනේ. අන්න ඒ තේරුම් අරගෙන ප්‍රිය දෙයට ඇලෙන සිතක් උපදින වෙලාවේ ප්‍රිය දෙයට නොඇලී මිදී නිදහස් වෙන්නට උපකාර වෙන තත්වයකට හිත පුරුදු කරන්න ඕනේ. අප්‍රිය දෙයට ගැටෙන්නට සිතක් උපදින වෙලාවට අප්‍රිය දෙයට නොගැටී ඉන්නට පුළුවන් තත්වයකට හිත පුරුදු පුහුණු කරන්න ඕනේ. ප්‍රියාප්‍රිය අතර මනින්නට සිතක් උපදින වෙලාවට ප්‍රියාප්‍රිය අතර මැනීමෙන් මිදී නිදහස් වෙන්නට උපකාර වෙන ආකාරයට හිත පුරුදු කරන්න ඕනේ, පුහුණු කරන්න ඕනේ. ඒ සඳහාම බුදුහාමුදුරුවෝ විශේෂ ක්‍රියාකාරකමක් බෞද්ධයන්ට කියා දුන්නා මේ අනුස්සති භාවිතා කිරීම කියලා. එතකොට ඔබ සියලු දෙනාටම ස්ත්‍රියක් වුණත් පුරුෂයෙක් වුණත් බාල වුණත් මහලු වුණත් පැවිදි වුණත් ගිහි වුණත් කාටත් මේ දහම අහගත්තාම අනුස්සති පිළිබඳව තේරුම් ගත්තාම අනුස්සති භාවිතා කරන්නට පුළුවන්කම ලැබෙනවා. බුද්ධ දේශනාවේ අනුස්සති 10ක් තියෙනවා. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ඡාගානුස්සති, දතානුස්සති, මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, ආනාපාන සති කියලා අනුස්සති 10ක් බුදුහාමුදුරුවෝ ලෝකයාට දේශනා කළා. අනුස්සති කිව්වේ අර මම කියපු ප්‍රිය දෙයට ඇලීම නිසා උපදින රාගානුසය නොඋපදවා අස් කරන ක්‍රියාකාරකම. අප්‍රිය දෙයට ගැටීම නිසා උපදින පටිඝානුසය නොඋපදවා අස් කරන ක්‍රියාකාරකම. ප්‍රියාප්‍රිය අතර මැනීම නිසා උපදින අවිජ්ජානුසය නොඋපදවා අස් කරන ක්‍රියාකාරකම. එතකොට මේ අනුස්සති කියන්නේ මාගදී වචනයක්. මේ වචනෙන් කිව්වේ අනුසය නොඋපදවා අස් කරන ක්‍රියාකාරකම කියන එකයි. සිංහලෙන් කිව්වොත් තමන්ගේ ඇතුලාන්තය තුලට ශේෂ වෙන්නට එන කෙලෙස් ගතිය, තැම්පත් වෙන්නට එන කෙලෙස් ගතිය, තැම්පත් වෙන්නට පෙර ඇතුලාන්තයෙන් ඉවත් කරලා ඇතුලාන්තය පිරිසුදු කරගන්න ක්‍රියාකාරකම්. බොහොම සරලව බුදුහාමුදුරුවෝ මේවා විග්‍රහ කළා. රාගසිතක් උපදින්නට එනකොටම, ප්‍රිය දෙයට ඇලෙන සිතක් උපදින්නට එනකොටම
අසුභානුස්සතිය වඩන්න ඕන. එතකොට මේ අසුභානුස්සතිය වඩන්න කොහේවත් භාවනා මධ්‍යස්ථානයකට යන්න ඕන නැහැ. ආරණ්‍යයකට යන්න ඕනෙත් නැහැ. ගල් පිළිමයක් වගේ ඉන්න ඕනෙත් නැහැ ඇස් පියාගෙන කොන්ද කෙලින් තියාගෙන. මේවට විවේකයක් නිවාඩුවක් හුදෙකලාවක් අවශ්‍ය වෙන්නේත් නැහැ. එදිනෙදා පැය 24 තුල තද නින්දේ හැර අනික් හැම ක්‍රියාකාරකමක් කරන ගමම්ම තමන්ගේ හිතට රාගයක් උපදින්න එනකොටම අසුභානුස්සතිය වඩන්න පුළුවන්. එතකොට හොඳට තේරුම් ගන්න ඕනේ පින්නතුනේ මේ තමන්ගේ හිතේ රාගයක් උපදිනවයි කියන්නේ ප්‍රිය දෙයට ඇලෙන ස්වභාවයකුයි හිතේ උපදින්නේ. එතකොට මේ ප්‍රිය දෙයට ඇලෙන ස්වභාවයක් හිතක උපදින හැම වෙලාවකම ඔබ කල්පනා කරන්නේ ප්‍රිය මනාප දෙයට ඇලෙන එකමයි වටින්නේ. ප්‍රිය මනාප දේ අල්ලගන්න එකමයි වටින්නේ. ප්‍රිය මනාප දේ විඳින එකමයි වටින්නේ. විඳ බලන එකමයි වටින්නේ. ඇලෙන්න ඕන, විඳින්න ඕන, රස බලන්න ඕන, ආස්වාදනය විඳින්න ඕන කියන තීරණයකට එනවා. අන්න ඒ අදහසට කියනවා බුද්ධ දේශනාවේ සුභ භව කියලා. එතකොට ඔබ සුභ භවකට එළඹෙන්නේ ඔය ප්‍රිය දෙයට ඇලෙන මොහොතේ. අන්න ඒ අවස්ථාවේ ඔබට පුළුවන්කම තියෙනවා අසුභානුස්සතිය වඩලා අසුභ කිව්වේ සුභ භව අත්හරින්න. අසුභ අනුස්සතිය වඩලා සුන්දර භව සුභ භව හිතෙන් අත්හරින්න පුළුවන්. බුදුහාමුදුරුවෝ ඒ සඳහා කර්මස්ථාන කියා දුන්නා. අර ප්‍රිය දෙයට ඇලෙන සිතක් උපදින වෙලාවෙම ප්‍රිය අරමුණෙහි නොඇල්ම නාතයි අත්හැරීම නාතයි මිදීම නාතයි මිදී නිදහස් වීම නාතයි නොඇල්ම වෙත්වා අත්හැරීම වෙත්වා මිදීම වෙත්වා මිදී නිදහස් වීම වෙත්වා කියලා නෙක්කම්ම සවිතක්ක සවිචාර වඩලා අර හිතේ ප්‍රිය දෙයට ඇලෙන්නට ඉපදිච්ච කාම විතක්ක ਵਿਚාරයෙන් හිත මුදවා නිදහස් කරගන්න පුළුවන්. එතකොට හොඳට තේරුම් ගන්න ඕනේ කාම විතක්ක ਵਿਚාරයක් නැතුව ඔබට ප්‍රිය දෙයට ඇලෙන්න බෑ. කාම විතක්ක ਵਿਚාරයක් හිතේ ඉපදුනාමයි ප්‍රිය දෙයක් ලැබුණ වෙලාවට විඳින්න ඕනේ, විඳ බලන්න ඕනේ, ආස්වාදනය කරන්න ඕනේ, අල්ල ගන්න ඕනේ, බදා ගන්න ඕනේ, තව දුරටත් බලන්න ඕනේ, අහන්න ඕනේ, විඳින්න ඕනේ, රස බලන්න ඕනේ, මෙනෙහි කරන්න ඕනේ. මේ වගේ නොයෙකුත් තීරණ හැඟීම් උපදින්නේ. අන්න ඒවයි මේ කියන සුන්දර බව සුභ බව කියලා බුදුහාමුදුරුවෝ විග්‍රහ කළේ. අන්න ඒවා නිසා තමයි හිතේ රාග ගතිය අලුතෙන් උපදින්නේ. එතකොට සුන්දර බව සුභ බව අත්හරින්න නම් අර ඇලෙන්න ඕන කියලා තීරණයක් එන වෙලාවෙම හිතට ඒකේ අනිත් පැත්ත නොඇල්ම නාතයි අත්හැරීම නාතයි මිදීම නාතයි මිදී නිදහස් වීම නාතයි නොඇල්ම වෙත්වා අත්හැරීම වෙත්වා මිදීම වෙත්වා මිදී නිදහස් වීම වෙත්වා කියලා සවිතක්ක සවිචාර කරන්න. ඒ අනුව අර කාමයෙන් පාපයෙන් අකුසලයෙන් රාගයෙන් හිත తాවකාලිකව මිදී නිදහස් වෙනවා. හැබැයි හොඳට තේරුම් ගන්න ඕන හිත తాවකාලිකවයි එවැන් මිදී නිදහස් වෙන්නේ. ඒ වගේමයි තරහක් වෛරයක් ද්වේෂයක් ක්‍රෝධයක් හිතේ ඉපදුනාම ඒ අනුව ඔබ තුලට ව්‍යාපාද විතක්කයක් උපදිනවා. අර ප්‍රිය දෙයට ඇලෙන්නට කාම විතක්කයක් ඉපදුනා වගේම අප්‍රිය දෙයට ගැටෙන්නට ව්‍යාපාද විතක්කයක් උපදිනවා. ඒ වෙලාවට ඔබ අර ප්‍රිය දෙයට ඇලෙන්න නම් ඇලෙන්න ඕනේ, අල්ලන්න ඕනේ, බලන්න ඕනේ, විඳින්න ඕනේ, විඳ බලන්න ඕනේ කියලා හිතුවා වගේම අප්‍රිය දෙයට ගැටෙන්න ගහන්න ඕනේ, මරන්න ඕනේ, රවන්න ඕනේ, පුප්පන්න ඕනේ, මොන හරි කියන්න ඕනේ, නිකන් ඉන්න හොඳ නැහැ, එකට එක කරන්න ඕනේ කියලා තීරණය කරනවා. අන්න ඒ වෙලාවට බුදුහාමුදුරුව පෙන්වලා දුන්නා මේ ව්‍යාපාද විතක්ක ਵਿਚාරය හිතෙන් ඉවත් වෙන ආකාරයට අව්‍යාපාද සවිතක්ක සවිචාර වඩන්න ඕන කියලා. එහෙමත් නැත්නම් තව ටිකක් සරලව කිව්වා මෙත්තානුස්සතිය වඩන්න ඕන කියලා. අර තරහක් එනකොටම තරහ අයින් කරලා මෛත්‍රී කරන්න ඕන. ඒ පුද්ගලයාටත් යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා,
මගේ ආශිර්වාදයත් හේතු කොටගෙන කරන කියන සියලු දේවල් යහපත් තත්වයකට පත් වේවා කියලා හිතන්න ඕන. අන්න එතකොට තමන්ගේ හිත මිදෙනවා, නිවෙනවා, නිදහස් වෙනවා. අර තරහ වෛරය ද්වේෂය තවදුරටත් උපදින එක යටපත් වෙනවා. తాවකාලිකව. එතකොට හොඳට තේරුම් ගන්න ඕනේ රාගසිතක් උපදිනකොට අර කියා දීපු විදිහට අසුභානුස්සතිය වඩනකොට රාගසිත తాවකාලිකව යටපත් වෙනවා. ද්වේෂසිතක් උපදිනකොට මේ කියපු විදිහට මෛත්‍රී කරනවා නම් ද්වේෂසිත తాවකාලිකව යටපත් වෙනවා. රාග ද්වේෂ කියන කෙලෙස් ගති දෙක తాවකාලිකව යටපත් කරගත්ත පුද්ගලයෙකුට පමණයි හරි හැටියටම මෝහසිත කියන කෙලෙස් සිත තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. මෝහසිත කිව්වේ ප්‍රියාප්‍රිය අතර මනින සිත. ප්‍රියාප්‍රිය අතර මනින සිතෙන් හිත මුදවා නිදහස් කරගන්න නම් ඔබ සියලු දෙනාටම මේ ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගැනීමේ ශක්තියක් ලැබෙන්න ඕනේ. මේ බාහිර ලෝකෙන් තමන්ට අරමුණු වෙන කිසිම දෙයක් තමන්ට කැමති ආකාරයට දිගින් දිගටම ඒ ආකාරයටම පවත්වාගෙන යන්නට පුළුවන්කමක් නැහැ. ඒවා අනිච්චතාවයට පත් වෙනවා. නිච්චසේ පවත්වාගෙන යන්න බෑ. යම් කිසි කෙනෙකුට මේ අනිච්ච තේරුම් අරගෙන නිච්ච සංඥාවෙන් හිත මුදවා නිදහස් කරගන්න පුළුවන් නම් අන්න ඒ පුද්ගලයා මෝහයෙන් මිදී නිදහස් වෙනවා. යම් කිසි කෙනෙක් මේ අනිච්ච තේරුම් ගන්න නැතුව යම් කිසි දෙයක් Tamanට කැමති ආකාරයට කැමති පරිදි කැමති තාක්කල් නිච්චසේ පවත්වාගෙන යන්නට කටයුතු කළොත් ඒ පුද්ගලයාට අවසානයේට දුකක්, ගැටීමක්, තරහක්, පසුතැවීමක්, කලකිරීමක්, ද්වේෂයක් උරුම වෙනවා. මේක තේරුම් ගන්න පුද්ගලයෙකුට පුළුවන් මේ නිච්චසේ ගන්න හැම දෙයක්ම දුකෙන් කෙලවර වෙන බව තේරුම් අරගෙන දුක්ඛ අනුපස්සනා කරලා සුඛ සංඥාවෙන් හිත මුදවා නිදහස් කරගන්න. ඒ වගේමයි අනිච්චං දුක්ඛං කියන දෙකම දෙආකාරයෙන්ම තේරුම් ගත්ත පුද්ගලයෙකුට පුළුවන්කම තියනවා තමන්ට නිච්චසේ සුඛසේ පවත්වගෙන යන්න බැරි විපරිණාමයට පත්වෙන දේවල් තවදුරටත් මම යයි ගැනීමට සුදුසු නොවන බව, මගේ යයි ගැනීමට සුදුසු නොවන බව, මගේ සන්තකයට, පාලනයට, වසඟයට ගැනීමට සුදුසු නොවන බව තේරුම් අරගෙන එවැන් හිත මුදවා නිදහස් කරගන්න. අන්න ඒ පුද්ගලයාට අනත්ත ලක්ෂණය තේරුම් යනවා. එතකොට හොඳටම තේරුම් ගන්න ඕනේ මේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන බුද්ධ දේශනාවේ කියපු තිලක්ෂණය යම් කිසි කෙනෙකුට යථා පරිදි තේරුම් ගන්න පුළුවන් නම් ඒ පුද්ගලයා දන්නවා යම් කිසි දෙයක් නිච්චයි, සුඛයි, අත්තයි, සාරයි කියලා තීරණය කරන වෙලාවෙම එතනදිම අනිච්චයි, දුක්ඛයි, අනාත්තයි කියලා මෙනෙහි කරලා හිත ඒවෙන් මුදවා නිදහස් කරගන්න. අන්න ඒ පුද්ගලයාට පුළුවන්කම තියනවා මරණානුස්සතිය වඩලා මෝහයෙන් මිදී නිදහස් වෙන්න. එතකොට අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං මෙනෙහි කරලා නිච්චයි, සුඛයි, අත්තයි, හොඳයි, සාරයි, වටිනවා, මගේ කරගන්න ඕන කියලා හිතේ ඇති වෙන තීරණය මරා දානවා නම් අන්න ඒකයි මරණානුස්සතිය කියලා බුදුහාමුදුරුවෝ විග්‍රහ කළේ. එතකොට ඔබ දැන කියා ගන්න ඕනේ, පුරුදු පුහුණු වෙන්න ඕනේ. රාගයක් එනකොට අසුභානුස්සතිය වඩන්න, ද්වේෂයක් එනකොට මෙත්තානුස්සතිය වඩන්න, මෝහයක් එනකොට මරණ අනුස්සතිය වඩන්න. මෙන්න මේ අනුස්සති තුන වඩන පුද්ගලයාට ඒ අනුස්සති තුන වැඩිමෙහි ආනිසංසයෙන්ම බුද්ධානුස්සතිය කියන 4 වෙනි අනුස්සතිය වැඩෙනවා. බුද්ධානුස්සතිය හිතලා වඩන්න දෙයක් නැහැ. බුද්ධානුස්සතිය වැඩෙන්න පටන් ගන්නවා. මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති තුන වඩනකොට. බුද්ධානුස්සතිය වැඩෙන පුද්ගලයා කිසිම දෙයකට බැඳෙන්නේ නැහැ. හිත නොබැඳීමිදී නිදහස් වෙනවා. නිබ්බිදා කියන තත්වයකටපත් වෙනවා. කිසිම දෙයකට ඇලෙන්නේ නැහැ. හිත නොඇලීමිදී නිදහස් වෙනවා. විරාගා කියන තත්වයකටපත් වෙනවා.
කිසිම දෙයක් දිගේ හිතෙන් රෝධ ගහන්නේ නැහැ. සියලු අරමුණු පාවිච්චි කරනවා. හැබැයි හිත පිරිසිදුව නිරෝධ කියන තත්වයට පත් වෙනවා. කිසිම දෙයක් තවදුරටත් ආස්වාදනය කරන්නේ නැහැ. ආදීනව තේරුම් අරගෙන උපාදානයෙන් මිදී නිදහස් වෙනවා. ඒ පුද්ගලයා පටිනිස්සග්ග කියන තත්වයට පත් වෙනවා. අන්න ඒ අනුව බුද්ධානුස්සතිය පූර්ණේ වෙනකොටම මෙතෙක්කල් සසරේ තමන්ගේ මනෝමය කාය තුල මුල් බැහැගෙන තිබ්බ රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල ක්‍රමානුකූලව ඉදිරිලා අවසන් වෙනවා. අන්න ඒ පුද්ගලයා තවදුරටත් ප්‍රිය දෙයට ඇලෙන්නෙත් නැහැ. ඒ අනුව ප්‍රියයන් වෙන්වීමේ දුකක් ඒ පුද්ගලයාට තවදුරටත් තුරුම වෙන්නේ නැහැ. ඒ පුද්ගලයා තවදුරටත් අප්‍රිය දෙයට ගැටෙන්නේ නැහැ. අප්‍රියයන් එකතු වීමේ දුකක් ඒ පුද්ගලයාට තවදුරටත් තුරුම වෙන්නේ නැහැ. ඒ පුද්ගලයා ප්‍රියාප්‍රිය අතර මනින්නේ නැහැ. තවදුරටත් ඒ පුද්ගලයාට ප්‍රියාප්‍රිය අතර මැනීම නිසා යම් දුකක් මෙතෙක් ඉපදුනාද එවන් දුකක් මතුවට උපදින්නේ නැහැ. අන්න ඒ පුද්ගලයා හිත දුකෙන් මුදවා නිදහස් කරගන්නවා. මරණයට පත්වෙන මොහොත දක්වා පුබ්බේෂගත පුඤ්ඤතා ශක්තිය අනුව ලැබිලා තියෙන දේවල් භාවිතයට අරගෙන පරිහරණය කරලා නිවන් මඟඵල සාක්ෂාත් කරගන්නවා. ඒ පුද්ගලයා මේ ජීවිත කාලය තුලදීම සංසාර ගමන කෙලවර කරන තත්වයකට පත් වෙනවා. ඉතින් ඒක නිසා පින්නතුනේ මේ ධහම අහලා ටිකක් තේරුම් ගන්න ආරම්භයක් ගන්න ටිකක් අමාරුයි. හැබැයි මේක තේරුම් ගත්තට පස්සේ එතනින් එහාට භාවිතයට ගන්න බොහොම සරලයි. ඉතින් ඒ අනුව මම ආරාධනා කරනවා දැන් අපි පැයකුත් විනාඩි 10ක් ධර්මය දේශනා කළා. මෙතෙන් පටන් විනාඩි 40ක් විතර කාලයක් තියෙනවා. ඔබට තියෙන ඕනෑම ප්‍රශ්නයක් FM mic එකක් අරගෙන අනිත් අයටත් අහන්න පුළුවන්. හොඳයි එහෙනම් සාදුකාරයක්. දුරුනි මම අහන්න කැමති විඥානය ශූන්‍ය කර ගැනීමද මෙතනින් කියන්නේ කියලා. දැන් හොඳට තේරුම් ගන්න ඕන බොහොම වැදගත් ප්‍රශ්නයක් මේ ප්‍රශ්නය. දැන් මේ විඥාන ශක්තිය කියන්නේ මොකක්ද කියලා කවුරුත් කල්පනා කරන්න ඕන. දැන් මේ 1954 මේ ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කරනකොට විඥානය කියන වචනේ පරිවර්තනය කළා දැනුම කියලා. නමුත් බුද්ධ දේශනාවේ දැනුමට කියන්නේ ඥානය. හොඳට මේ වචන දෙක වෙනස් බව තේරුම් ගන්න ඕන. දැන් ඥානය නම් දැනුම. විඥානය නම් එක විකෘති වූ දැනුම. එතකොට ඔබට ඔය ඇහැට ප්‍රියමනාප රූපයක් දකිනකොට ඒ හිතේ ඇතිවෙන ප්‍රිය බව අර රූපේ තියනවද? රූපේ නැහැ. ඒක හිතේ උපදින්නේ. ඒ ප්‍රිය වෙච්ච රූපයම විටක අප්‍රිය වෙනවා. Tamanට ප්‍රිය වෙච්ච පුද්ගලයාම තව විටක අප්‍රිය වෙනවා. එතකොට මේ ප්‍රිය බව හෝ ඒ මනාප බව හෝ ඒ කැමැත්ත අර පුද්ගලයාගේ හෝ අර රූපේ හෝ අර ද්‍රව්‍ය වස්තුවේ අවස්ථාවේ තියනවද? නැහැ. ඒක මේ ඇතුළාන්තයේ උපදින විකෘති ඥාන ශක්තිය. ඇයි ඒකට විකෘති ඥාන ශක්තියක් කියන්න හේතුව? දැන් අර බාහිර ද්‍රව්‍ය වස්තුවේ අවස්ථාවේ පුද්ගලයාගේ අර ප්‍රිය බව නැතුවට අපිට ඒ පුද්ගලයාව වස්තුව ද්‍රව්‍ය අවස්ථාව දකිනහන වෙලාවට එහෙමද හැඟෙන්නේ? නැහැ. අපිට දැනෙන්නෙම අර පුද්ගලයා හොඳයි, වටිනවා, ෂෝක්, ලස්සනයි, මනාපයි කියලා. අර ප්‍රියමනාප ද්‍රව්‍යයක් නම් දකින්නේ ඒ ද්‍රව්‍ය වස්තුව අවස්ථාව හොඳයි, වටිනවා, ෂෝක්, මිහිරි කියලා හිතෙන්නේ. හැබැයි අපිට ඒ වෙලාවේ පේන්නේ මේ මිහිරියාව, මේ ප්‍රිය බව, වටිනවා, ෂෝක්, හොඳයි, සාරයි කියලා හිතපු සියලු දේවල් මේ හිතෙනුයි උපද්දවන්නේ කියන එක අපිට ඒ වෙලාවේ පේන්නේ නැහැ. මොකෝ පේන්නේ නැත්තේ? අර ඥාන ශක්තිය විකෘති තත්වයකට පත් වෙලා. විඥාන ශක්තියක් බවට පත් වෙලා. එතකොට බුදුහාමුදුරුව මේ දහම දේශනා කරලා කලේ විඥාන ශක්තිය, විකෘති ඥාන ශක්තිය
ප්‍රකෘති ඥාන ශක්තියක් බවට පත් කරගන්නට මග කිව්වා. තේරුණාද? එතකොට ප්‍රකෘති ඥාන ශක්තියට කියනවා බුද්ධ දේශනාවේ පඤ්ඤා. විකෘති ඥාන ශක්තිය විඤ්ඤා. එතකොට විඥානය ශූන්‍ය කරගන්නවා නෙමේ, විඥාන ශක්තිය ප්‍රඥාවක් බවට පිරිපහදු කරගන්නවා, පිරිසිදු කරගන්නවා, පරිවර්තනය කරගන්නවා. දැන් අපි උදාහරණයක් ගත්තොත්, දැන් අපිට තරහක් එන වෙලාවට විඥාන ශක්තියක් උපදිනවා. දැන් ওই තරහ අයින් කළා මෛත්‍රී කළා හිතේ ප්‍රඥාවක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ අර තරහ එන වෙලාවෙ මිසක් වෙන වෙලාවක නෙමෙයි. තේරුණාද? අන්න එහෙනම් අර විකෘති වෙන ඥානයමයි ප්‍රකෘති තත්වයකට පත් කරගන්න තියෙන්නේ. නැතුව විකෘති ඥානය වෙනම තියෙද්දි වෙන වෙලාවක ප්‍රකෘති ඥානයක් ඇති කරගන්නව නෙමෙයි. අර විකෘති ඥානය උපදින එතනදිම ප්‍රායෝගිකව අනුසති වඩලා විකෘතිය ප්‍රකෘතියක් බවට පත් කරගන්න. අන්න එතකොට විඥාන ශක්තියෙන් හිත මුදවා නිදහස් කරගත්තට ජීවත් වෙන කාලය තුරාවට ප්‍රඥාවෙන් කටයුතු කරනවා. ඒකයි වෙන්නේ. අවසර ස්වාමීන් වහන්සේ දැන් අපි ගත්තොත් එහෙම දැන් අපිට හැමතිස්සෙම අරුමුණු වෙන ස්වාමීන් වහන්සේ. ඒතකොට අපිට හැමතිස්සෙම දැන් කියනවා දැන් මාළුවෙන් මාළුවේ මැරලා ඉන්නවා. මම ඉතින් ශිරෝමට හොරේ මාළුව අයින් කරන්න ඕනේ. ඒ වගේ හැමතිස්සෙම අරුමුණු වෙනවා. පාර යනකොටත් අරුමුණු වෙනවා. එතකොට ඒ අරුමුණු නැති අපි වගේ එක්කෙනෙක්ට ඒ වගේ සෝතාපන්න වෙන්න බැරිද? අරුමුණු නැති කරගන්න ඕනේද? දැන් අපි අපේ ජීවත් වෙන්න ඕනේ. දැන් ස්වාමීන් වහන්සේ නම් දැන් මහාන වෙලා ඒ වගේ ඉන්නවද? අපිට එහෙම නෙවෙයිනේ. අපිට හැමතිස්සෙම මොන හරි ක්‍රියාකාරකමක් කරන්න වෙනවා. එතකොට හැමතිස්සෙම හිතට නිදහසක් එන්නේ නැහනේ. ලස්සන දදකිනට ආසයි තෙනවා. ස්වාමීන් වහන්සේ වගේ මොන හරි තරහ වෙන දේවල් හිතෙනවා. ඒ වගේ දේවල් හිතෙනවා. සමහරට කියනවා දැන් ආසාවකුත් නෙමෙයි, සමහරට කියනවා දැන් අපි දැන් මං විශ්වාසයක් කරන ස්වාමීන් වහන්සේ කියනවා දැන් ආසාවක් නෙවෙයි. දැන් කොහේ හරි ටවුන් එකකට යනකොට සල්ලි වැඩිපුර තියෙනකොට කවුරු හරි කියනවා මෙතන ෂොප් එකක් දාමු. එතකොට නිකන් ඒකට තණ්හාවක් නේ, නමුත් අර මොන හරි කරන්න හිතෙනවා. එතකොට ඒ වගේ කරන්න හිතෙනකොට අපිට හැමතිස්සම එතකොට අපිට දැන් මේක නිදහස් වෙන්න බැරිද? එතකොට ඒ වගේ හිතෙනොත් ඒ කියන්නේ මොකද්ද ඒ වගේ නිදහස් වෙන්න ඒ වගේ කරන්න ඕනේ? සෝ ඒක අපේ වගේ කෙනෙක්ට මේ ආත්මෙදි එහෙම ගැලවීමක් නැද්ද මං අහන්නේ? දැන් අපි උදාහරණයක් ගත්තොත් දැන් බුදුහාමුදුරුවන්ගේ කාලේ බුදුහාමුදුරන්ගේ ප්‍රධාන දායකයා අනේපිඩු සිටුතුමා. සවැත් නුවර හිටපු ලොකුම ව්‍යාපාරිකයා. දැන් සෝතාපන්න ඵලයට පත් වුණාද නැද්ද? පත් වුණා. දැන් ඔබ සියලු දෙනාම මේ ධම්සභා මණ්ඩපේ මේක ඇහෙන සියලු දෙනාටම මේ සෝතාපන්න ඵලයට පත් වෙන්නට ශක්තියක් යම් තරමකට හරි තියෙන නිසා තමයි අද මෙතෙන්ට එන්න ලැබෙන්නේ. නැත්තම් සමහර විටක 40ක් 50ක් ඇති එන්න හිටපු එන්න බැරි වෙච්ච. එක්ක මේකට මොකක් හරි බාධකයක් වෙච්ච. එතකොට අපි බලන්න ඕනේ මේ සෝතාපන්න ඵලයට පත් වෙන්නට හේතු වාසනා තියෙන නිසා තමයි දැන් මේ බණ අහගන්න ධාරණය කරගන්න අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි. දැන් මේ ජීවිත කාලේ සෝතාපන්න ඵලයට පත් වෙන්න ඕන කියන අරමුණක් හිතේ උපදින්නේ ස්වාභාවිකව නෙමෙයි. පුරුදු කරපු හින්දා, පුහුණු කරපු හින්දා. කලිනුත් සංසාර ගමනේ සෝතාපන්න වෙන්න ඕන කියලා අදහසක හිටියේ හින්දා. එතකොට දැන් සෝතාපන්න ඵලයට පත් වෙන්න නම් ඒ සඳහා අංග 4ක් පූර්ණය කරගන්න ඕන. මොනවද මේ අංග 4? මාගදී භාෂාවෙන් කිව්වා මේවට සෝතාපට්ටි අංග කියලා. පළවෙනි එක තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබන්න ඕන. මොකද්ද මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබනවයි කියන්නේ? මේ කෙලෙස් නසන මග ප්‍රත්‍යක්ෂ ඥානයකින් කියන පුද්ගලයෙක්ගෙන් අභිමුඛව දහම අහලා කෙලෙස් නසන මග දැන තේරුම් ගන්න ඕන. නොතේරෙන දේවල් ප්‍රශ්න අහලත් දැනගන්න ඕන.
අන්න එතකොට හොඳටම Tamanට කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙනවා. දෙවෙනි අංගය සද්ධර්මය ශ්‍රවණය කරන්න ඕන. ඒකත් දිගින් දිගටම හේතුඵල ධර්මය අහගන්න ඕන. ඊට පස්සේ තුන්වෙනි අංගය යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න ඕන. මොකද්ද මේ යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවායි කියන්නේ? තමන්ගේ ඇහැට කනට නාසයට දිවට කයට මනට හයටම අරමුණු වෙන අරමුණු නිසා තමන්ගේ ඇතුළාන්තය කිලුටු වෙනවද තමන්ගේ ඇතුළාන්තය පිරිසිදු වෙනවද කියලා තීරණය කරන්න ශක්තියක් තියෙන්න ඕන. තීරණය කරලා මදි කිලුටු වෙන අරමුණු බැහැර කරන්න ඕන, පිරිසිදු වෙන අරමුණු භාවිතයට ගන්න ඕන. එතකොට යෝනිසෝ මනසිකාරය ක්‍රියාත්මක වෙනවා. ඊගාට හතරවෙනි අංගය ධම්මානුධම්ම පටිපදාවෙහි හැසිරෙන්න ඕන. දැන් මෙතනදී මේ සෝතාපන්න ඵලයට පත් වෙන්නට මේ සියලු කෙලෙස් අයින් කරන්න ඕනේ නැහැ. ඒකින්ද කලබල වෙන්න ඕනේ නැහැ, බය වෙන්න ඕනේ නැහැ. එක කෙලෙස් ගතියක් ප්‍රායෝගිකව හරියට අයින් කරන්න තේරුණා නම් ඒ ප්‍රමාණවත්. තේරුණාද? දැන් හොඳට කල්පනා කරන්න ඕනේ එක කෙලෙස් ගතිය හරියට ප්‍රායෝගිකව අයින් කරන්න තේරුණා නම් අන්න ඒක හොඳටම ප්‍රමාණවත් සෝතාපන්න මාර්ගය දැක ගන්න. දැන් ඔබට අපි හිතමු පිහියක් දෙනවා අතට ගහක් කපන්න. දැන් ඔබ ගස් 7ක් 8ක් 10ක් 15කට මේ පිහියෙන් ගහනවා, ගහ කපන්න හදනවා, තේරෙන්නේ නැහැ, ගහ කැපෙන්නේ නැහැ. මෙහෙම උත්සාහ දරලා එකවරක් කොහොම හරි මේ පිහියෙන් ගහ කපනකොට ගහ කැපෙනවා. අන්න ඔබට ක්‍රමේ අහුණාද නැද්ද ඒ වෙලාවේ? ක්‍රමේ අහු වෙනවා. එතකොට එක ගහක් හරියට පිහියෙන් කපා ගත්තට පස්සේ ක්‍රමේ අහු වුණා. එතෙක් වෙලා අර කපා ගන්න බැරි වෙච්ච ගස් 10 15ම අර අහු වෙච්ච ක්‍රමෙන් ඊගාවට කපාගෙන යන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි මේ සෝතාපන්න මාර්ගය පූර්ණය කර ගැනීම. වරදින්න පුළුවන්, නොතේරෙන්න පුළුවන්, පැටලෙන්න පුළුවන්, අසාර්ථක වෙන්නත් පුළුවන්. හැබැයි තමන් අදිෂ්ඨානයක් ඇතුව, තීරණයක් ඇතුව කටයුතු කරන්න ඕන මේ හිත නිවෙන, මිදෙන, නිදහස් වෙන දේවල් සේවනය කරන්නත්, හිත කිලුටු වෙන, චලනය වෙන, කම්පණය වෙන දේවල් අසේවනය කරගන්න බැරි වෙන තැන් එන්න පුළුවන්. හැබැයි අර අදහස ආකල්පයේ තීරණය ඇතුව හැසිරෙන්න ඕන. අන්න එතකොට කොයියම් හෝ වෙලාවක ප්‍රායෝගිකවම උපදින්නට එන කෙලෙස් හිතක් පූර්ණ වශයෙන්ම අත්හැර දාන්න පුළුවන් වෙනවා. හැබැයි අනුස්සති වඩන්න ඕන. අන්න ඒ පළවෙනි කෙලෙස් ගතිය අත්හැර ගිය බව තේරුණා නම්, අත්හැර දැමූ බව තේරුණා නම් ඒකම ප්‍රමාණවත් මේ මාර්ගය දකින්න. තේරුණාද? එතකොට මාර්ගය දැකීමයි සෝතාපන්න මාර්ගයට අවශ්‍ය වෙන්නේ. සියලු කෙලෙස් අත්හැරීම නෙමෙයි. කෙලෙස් නසන්න මගක් තියෙනවා. ඒ මග මොකක්ද කියන එක හරියට දැක ගැනීමයි සෝතාපන්න මාර්ගයේදී අවශ්‍යතාවය. එතකොට සෝතාපන්න මාර්ගයේ වඩන්න කියලා ඒ පුද්ගලයා වෙනමම මන් දැන් සෝතාපන්න මාර්ගයේ වඩනවායි කියලා අමුතුවෙන් පේ වෙලා කරන්න දෙයක් නැහැ. දැඩි ලෝභයක්, දැඩි ආශාවක්, දැඩි තණ්හාවක් එනකොට අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති වඩන්න ඕන. දැඩි එකක් එනකොට. දැන් මුලින්ම සියලු සියුම් කෙලෙස් ඉඳන් කපන්න බෑනේ. දැඩි කෙලෙස් ගතියක් එනකොට, දැඩි ලෝභයක්, දැඩි ආශාවක්, දැඩි තණ්හාවක් එනකොට අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති වඩන්න ඕන. ඔය වඩන හැම වෙලාවකම ඒක හරියන්නේ නැති වෙන්න පුළුවන්. භාගයට වැඩෙන්නත් පුළුවන්. හැබැයි කොයි වෙලාවෙ හරියටම වැඩිච්ච වෙලාවට Tamanටම ප්‍රත්‍යක්ෂව තේරුම් යනවා අනුස්සති වඩනකොට කෙලෙස් ඉදිරෙනවයි කියන එක. අන්නේ පුද්ගලයා නිවන් මඟ දකිනවා. නිවන සාක්ෂාත් කරගන්නවා නෙමෙයි තාම. නිවන් මඟ දකිනවා. නිවන් මඟ දැකීම ප්‍රමාණවත් සෝතාපන්න ඵලයටපත් වෙනවා. එතකොට ඊට පස්සේ ඔගේ තව ප්‍රශ්නයක් ඇහුවා. දැන් අර ෂොප් එකක් දාන්න හිතෙනවයි කියන එක. දැන් ඒක අරමුණක්. දැන් ඔය අරමුණ ඔයා දක්ෂ වෙන්න ඕනේ බුද්ධ දේශනාවක
පාහං කරගන්න. පාහං කරගන්නවා කියන්නේ දැන් ඒක නොකරන්න ඕනෙකුත් නෙමෙයි. හැබැයි හිතේ චිත්තාවේගයකින් ඒන වේගෙටම කරන්න ඕනෙකුත් නෙමෙයි. ඒක තේරෙන හින්දා නේ ප්‍රශ්නේ අහුවේ. එතකොට දැන් ඔයා බලන්න ඕනේ ඒක නොකරන්න ඕනෙකුත් නෙමෙයි නම් එන චිත්තාවේගයටම වහල් වෙලා කරන්න ඕනෙකුත් නෙමෙයි නම් චිත්තාවේගය හිතෙන් ඉවත් කරගෙන වැඩේ කරන්න. තේරුණාද? චිත්තාවේගය හිතෙන් වෙන් කරගන්න ඕනේ. ක්‍රියාව කරන්න ඕනේ. ඒක ඔය වගේ දෙයකට නෙමෙයි. ඊට වඩා පොඩි සරල දෙයකට අනුව මං කියන්නම් එතකොට තේරෙයි. අපි හිතමු නිකන් ඉඳගෙන ඉන්න වෙලාවක මොකක් හරි Taman කැමති කෑමක් කන්න හිතෙනවා. ඊට පස්සේ දැන් ඉඳගෙන ඉන්න තැනින් නැගිටලා ගිහිල්ලා මේ කෑම එක තියෙන තැනට යනකම් ඇවිදගෙන යනවා. ගිහිල්ලා දැන් මේ කෑම එක කන්න අත තියන්නත් හදනවා. අන්න එතකොට Tamanට දැනෙනවා රාගයක් ඇවිල්ලා දැන් ඇලීමක් ඇති වෙලා කණ්ඩායි හදන්නේ. දැන් මේ කෑම එක කන එක අල්ලන එක නවත්තලා ආයෙ ඇවිල්ලා ඉඳ ගන්නද ඕනේ. එහෙම නැත්නම් අර හිතේ ඇති වෙච්ච වේගයේ හිතෙන් අයින් කරලා කෑම එක කන්න දුවන. කොහොමද හරි? අර හිතේ ඇති වෙච්ච වේගය අයින් කරලා කෑම එක කන්න දුවන. අන්න ඒ වගේ දැන් අතනත් දැන් ෂොප් එකක් දාන්න ඕනයි කියලා හිතේ වේගයක් එනවා. වේගය අයින් කරලා වැඩේ කරන්න. එතකොට හරි. වේගය අයින් කරගන්න දක්ෂ වුණොත් ඒක මාර්ගයට උපකාර වෙනවා. දැන් මේ බුදුහාමුදුරුව පෙන්නලා දුන්නේ මේ භෞතිකව අතහරින්න දෙයක් නෙමෙයි. තේරුණාද? භෞතික ලෝකේ මොකක්වත් අත්හරින්න අපි භෞතික ලෝක දේවල් බදාගෙන නැහැ. මේ බදා ගන්න සියලු දේවල් බදාගන්නේ අල්ලගන්නේ උපාදානය කරගන්නේ ඇතුලාන්තේහි හදාගත්ත සංඥාවකින්. තේරුණාද? දැන් නිගණ්ඨයෝ බුදුහාමුදුරන්ට ලොකු චෝදනාවක් කළා. මොකද්ද මේ ලොකු චෝදනාව? මේ ගෝතම ශ්‍රමණයන් වහන්සේ සහ උන්වහන්සේගේ ශ්‍රාවකයෝ ගෝලයෝ මේ අත්හැරීම ප්‍රගුණ කරන්නේ නැහැ කියලා. මොකද එහෙම චෝදනා කළේ මේ භෞතිකව මොනවාක්වත් අත්හැරපු පාටක් බුදුහාමුදුරන්ගේ හැසිරීමෙන් හෝ බුද්ධ ශ්‍රාවකයන්ගේ හැසිරීමෙන් පෙනුන්නේ නැහැ. මොකද බුදුහාමුදුරුව පෙන්නපු දහමේ තියෙන්නේ මේ බාහිරින් භෞතික වශයෙන් අපි දේවල් අල්ලගෙන ඉන්නවයි කියලා හිතුවට ඒ බාහිර භෞතික දේවල් පිළිබඳව අපේ ඇතුලේ හදාගත්ත සංඥාවකුයි අපි අල්ලගෙන බදාගෙන ඉන්නේ. තේරුණාද? එතකොට අත්තරින්නේ වෙන් කරන්නේ මිදී නිදහස් වෙන්නේ අර ඇතුලේ හදාගත්ත සංඥා. වෙන මොකක්වත් නෙමෙයි. දැන් අර මාළු ටැංකියේ මාළුවා මැරුණාම සමහර විටක එක්කෙනෙක්ට හරි කම්පනයක් චලනයක් එන්න පුළුවන්. ඒ එන්නේ කම්පනයේ චලනය අර මාළුවා මැරිච්ච හින්දාද හිතේ තියාගෙන හිටපු මාළුවා අර ටැංකිය නැති හින්දාද? හිතේ තියාගෙන හිටපු මාළුවා ටැංකිය නැති හින්දා. තේරුණාද? දැන් බැරි වෙලාවත් අර මාළුවා පිළිබඳව සංඥාවක් හිතේ නිච්ච කරගෙන සුඛ කරගෙන අත්ත කරගෙන හිටියේ නැත්තම් මාළුවා මැරිලා ඉන්නවා දකින්නවා මාළුවා මැරිච්ච බව අරමුණු වෙනවා. ඒ අනුව අනිත් මාළුන්ට යහතින් ඉන්න පුළුවන් වෙන්න මාළුවව අයින් කරනවා. එච්චරයි. හැබැයි දැන් අර මාළුවා හිතේ නිච්ච කරගෙන හිටියානම් පිළිගන්න සූදානමකුත් නැහැ මාළුවා මැරුණයි කියලා. තේරුණාද? ඒ අනුව හිතෙන්ම දැවීමක්, තැවීමක්, කම්පනයක්, චලනයක් ඇති කරගන්න. ඒකයි තේරුම් ගන්න. එතකොට අපි මේ හිතෙන් හදාගෙනයි මේ අල්ලගන්න, බදාගන්න, එකතු කරගන්න, ගොඩ ගහගන්න සියලු දේවල් පවත්වගෙන යන්නේ. බුදුහාමුදුරුව පෙන්වුවේ ඒවා භෞතිකව බාහිරව වෙනස් කරන්න නෙමෙයි. හිත ඒවෙන් මුදවා නිදහස් කරගන්න. ඒකයි තේරුම් ගන්න ඕනේ. හිතේ ඒවෙන් මුදවා නිදහස් කර ගැනීමයි මගපල් ලබන්න උපකාර වෙන්නේ. දැන් එහෙම හිතේ ඒවෙන් මුදවා නිදහස් කර ගැනීම කරන්න ආරම්භයක් ගත්ත පුද්ගලයාට අර වගේ එක පිට ඒවා එන එකමයි වාසිය. තේරුණාද? දැන් අපි උදාහරණයක් ගමු. අපි හිතමු රණකාමියෙක් ඉන්නවා. මේ රණකාමියට හැප්පෙන්න, චලනය වෙන්න, කම්පණය වෙන්න, අනිත් අය එක්ක සටන් කරන්න
ගහමරා ගන්න උගන්වනවා. දැන් මේ රණකාමියට හතුරෙක් ඉන්න තරමටද වාසිය නැති තරමටද? ඉන්න තරමට. අර තමන්ගේ තියෙන දක්ෂතාවයන් ඔක්කොම පරමාර්ථයන් බවට පත් කරගන්න නම් හතුරෝ ඉන්න ඕන. අන්න ඒ වගේ තමයි නිවන් මඟ යන කෙනාටත් කෙලෙස් සම්බාධක ආවේග උපදින තරමටයි ඒ පුද්ගලයාගේ නිවන් දකින්නට මඟ අනුගමනය කරන පුරුද්ද වඩා වර්ධනය කරගන්න පුළුවන් වෙන්නේ. තේරුණාද? දැන් ඒකයි දැන් ඕකෙදි කිව්වා පොඩි වැරදි දෙයක්. දැන් මහාන වෙච්ච අපිට ඔය ගිහි ගෙදර ඉන්නවා වගේම එනවා කර්මස්ථාන. තේරුණාද? මොකද මේ පැවිද්දෙන් ඇහැ කන නාසය දිවකය මනහය වෙනස් වෙන්නේ නැහැ. මොකද්ද වෙනස් වෙන්නේ? මේ බාහිරින් රූපකාය වෙනස් වෙනවා, අඳින ඇඳුම් පැළඳුම් කන බොන දේවල් යන එන ගමන් බිමන් ඇතුළාන්තයෙන් හිතේ දැනුම තේරුම වෙනස් වෙනවා. දැන් පැවිදි වෙලා ඉන්නේ කියන හැඟීමක් තියෙනවා. එච්චරයි. අර ඇහැ කන නාසය දිවකය මන හයම පැවිදි වෙන්නේ. ඒ හයට අර වෙනදා තිබ්බ ගති පුරුදු ඒ විදිහටම එනවා. ඒක නිසා තමයි අර කුඩා රාහුල හාමුදුරුවෝ වැලි අහුරක් අහසට දාලා උඩ දාලා සත්‍යක්‍රියාවක් අදිෂ්ඨානයක් කළේ මට මේ තරම්ම කර්මස්ථාන අවවාද ලැබෙන්න ඕනයි කියලා. මොකද හේතුව? මේ නිවන් මඟ ප්‍රගුණ කරන්න. එතකොට නිවන් මඟ ප්‍රගුණ කරන්න නම් ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් එකම මාර්ගයක් තමයි වඩන්න තියෙන්නේ. තේරුණාද? දැන් ඔබට අර ඒ කියපු ආකාරයට බාධක එනවා, මාළු ටැංකියේ මාළුවෙන් මැරුණාම ඒ වගේ වුණා. දැන් පැවිදි වුණාට පස්සේ ඊට වඩා වැඩි. අඩු වෙන්නේ නැහැ. ඊට වඩා වැඩි. මොකද හේතුව දැන් ඔබට සමහර විටක ගෙදර පවුලේ පරාසයේ ඥාතීත මිත්‍ර ආදී ආශ්‍රය කරනකොට නොයෙකුත් කර්මස්ථාන එනවා. නැන්ත පැවිද්දන්ට එහෙම නෙමෙයි, මුළු සමාජයකටම සම්මුඛ වෙනවා. මුළු සමාජයෙන්ම දුක් ගැනවිලි එනවා. මුළු සමාජයෙන්ම දෝෂාරෝපණ එනකොට දෝෂාරෝපණ එනවා, ප්‍රශංසා එනකොට ප්‍රශංසා එනවා. තේරුණාද? එතකොට ඒ සියලු දේට අර ඔබ හිතේ ශක්තියක් ඇති කරගෙන අනුස්සති වඩන්න පුරුදු වෙනවා වගේම පැවිද්දත් පුරුදු වෙන්න ඕන. එතකොට බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ මේක මේ ත්‍රිපිටකයේ තියෙන දෙයක්. සමහර අනුස්සති නොවඩපු ස්වාමින් වහන්සේලාව චිත්ත ගෘහපතියාගේ ගෙදර යවුවා ගිහින් අනුස්සති වඩන්න ඉගෙන ගන්න කියලා. තේරුණාද? එතකොට අර පැවිදි වෙච්ච අයට චිත්ත ගෘහපතියා ව්‍යාපාරික ගිහි කෙනෙක් අනුස්සති වඩන්න තීරුම් ගත්ත. එතුමාගේ ගෙදරට යවුවා ගිහින් බණ අහගන්න අනුස්සති වඩන්න විදිය ඉගෙන ගන්න කියලා. එතකොට හොඳට තේරුම් ගන්න ඕනේ මේ ගිහි වුණත් පැවිදි වුණත් මට්ටම් දෙකක් නැහැ. රාගය, ද්වේෂය, මෝහය එකම જાතියේ ඒවා තමයි දෙගොල්ලන්ගෙම උපදින්නේ. එතකොට අත්තරින්න තියෙන්නේ එකම ක්‍රමයට. අන්න ඒකයි තේරුම් ගන්න. හොඳයි, තව විනාඩි 10ක් තියෙනවා. අවසර ස්වාමීන් වහන්සේ, මගේ තව යාළුවෙක් ඉන්නවා. ඒ යාළුවා ඉන්නේ තමයි මම මේ ප්‍රශ්නේ අහන්නේ. දැන් එයා කියන්නේ මම දන්නේ නැහැ මොකක්ද කියලා. එයා කියන්නේ දැන් අපි දැන් මේ ආත්මේ ඉන්නවනේ, දැන් මේ ආත්මේ ඉපදිලා ඉන්නවනේ. මේ ආත්මේ ඉපදිලා අපි මරුණාට පස්සේ එයා හොඳට ඉන්නවා. ඒ කියන්නේ නරක දේවල් කරන්නේ නැහැ, බන අහනවා, සීරම කරනවා. නමුත් එයාගේ හිතේ තියෙන දේ තමයි මම මේ කියන්නේ. එයා කියන්නේ දැන් අපි මරුණාට පස්සේ එයාට කමන්නේලු මොකෙක් වෙලා ඉපදුනත් එයා නෙවෙයිනේ. එයාට ඒ මරුණේ කෙනාට තේරෙන්නේ නැහැලු. දැන් කියවල දැන් මම මරුණා කියලා කියනකොට මම මරලා ඉපදිනවා, සතෙක් කියලා ඉපදිනවා. ඒතකොට සතා තමයි දුක් විඳින්නේ, මම නෙවෙයිනේ දුක් විඳින්නේ. ඉතින් මට කමන්න නැහැලු. එහෙම වුණාට මට ප්‍රශ්නයක් නැහැලු. ඉතින් ඒ දෙක අතර සම්බන්ධයක් නැති හින්දා සතා දන්නේ නැහැලු. මේ සතා කරපු වරදක්, මම කරපු වරදක් හින්දා තමයි සතා දුක් විඳින්නේ කියලා සතා දන්නේ නැහැලු. එහෙම කියලා ඉඳන් ඉතින් කමක් නැහැ කියලා කියනවා. එහෙම වුණාට කමක් නැහැ කියලා තමයි කියන්නේ. එහෙම දැන් ඒක අර මං කිව්වනේ 62ක් ආගම් තිබ්බයි කියලා. ওই 62කින් ඕක එක ආගමක් හැටියටත් බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ තිබ්බා. බුදුහාමුදුරන්ගේ ත්‍රිපිටකයේ සූත්‍ර 100 ගානක තියෙනවා යන් ජීවන් තන් ශරීරං කියලා දෘෂ්ටියක් තිබ්බයි කියලා.
ඒ කියන්නේ මේ ජීවත් වීම ශාරීරිකයි කියලා. ඒ කියන්නේ මේ ශරීරයේ ජීවත් වෙලා මැරිලා ගියන් පස්සේ ඊගාවට ඉපදෙන්නේ වෙන ශරීරයක් ඇති සතෙක්ින්ද ඒ සත්තු දෙන්නේ කියලා. තේරුණාද? ඒක වැරදි. මේ බුද්ධ දේශනාවේ ආත්ම කියලා සංකල්පයක් නැහැ. අපි දැන් මේ සිංහලෙන් ආත්මය, ඒ ආත්මය, මේ ආත්මය, ලබන ආත්මය කිව්වට බුද්ධ දේශනාවේ ආත්ම කියලා සංකල්පයක් නැහැ. බුද්ධ දේශනාවේ තියෙන්නේ ಜಾති. මොකද්ද ಜಾති කියන්නේ? ජනිත වීම. යමක් ජනිත වීම. දැන් ඔබ සියලු දෙනා ගාවම තියෙනවා ත්‍රිජකාය කියලා කොටස් තුනක්. ඔය ලේ මස් ඇට නහර වලින් හැදිච්ච ස්පර්ශ කරන්න අල්ලන්න බලන්න පුළුවන් දේ කර්ජකාය. කර්ජකාය තමයි කාලා බීලා නාලා ඇඳලා ජීවත් කරවන්නේ. ඒ කර්ජකාය. ඒ වගේම මේ කර්ජකාය ඇසුරු කරගෙන තියෙනවා ඇතුළාන්තයේහි චිත්තජ කාය. චිත්තජ කාය සහ ඊට වඩා බලවත් කායයක් තියෙනවා. ඒක මනෝමය කාය. මනෝකාය නෙමේ මනෝමය කාය. මනෝමය කායට මේ භෞතික ලෝකෙට අයිති කිසිම දෙයක් අයිති නැහැ. ඒක අධ්‍යාත්මිකයි. මේ මනෝමය කාය තමයි දැන් අපි අතීතයේ ಜಾති 500කට කලින් බැලුවත් ඒ තිබ්බ මනෝමය කායමයි දැනුත් තියෙන්නේ හෙටත් තියෙන්නේ. තේරුණාද? එතකොට ආත්ම ಜಾති 1000ක් ලක්ෂයක් බැලුවත් අතීතයට ඒ මනෝමය කායමයි තාම තියෙන්නේ. එතකොට මේ මනෝමය කාය මැරෙන්නේ නැහැ, ඉපදෙන්නේ නැහැ, වයසට යන්නේ නැහැ, වෙනස් වෙන්නේ නැහැ. ඒකේ වෙනස් වෙන්න දෙයක් නැහැ. ඒක භෞතික දෙයක් නෙමෙයි. හැබැයි මේ මනෝමය කාය මුල් කරගෙන චිත්තජ කාය, කර්ජ කාය දෙකක් තියෙනවා. දැන් චිත්තජ කායෙන් තමයි ඔය චිත්තාවේගයන්, වේමත්තතාවයන්, කම්පනය, චලනය, හිතේ උපදින සියලු දේ උපද්දන්නේ. කර්ජ කායෙන් තමයි අනුසය උපද්දන්න අවශ්‍ය රසායනික ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. දැන් අපි තද නින්දේ ඉන්නකොට කර්ජ කාය නිදි. එතකොට කනට කවුරු හරි හූ කිව්වත් අපි දන්නේ නැහැ. තේරුණාද? දැන් අපි හිතමුකෝ අපි ගැන තරහක් තියෙන මිනිහෙක් අපි තද නින්දේ ඉන්න වෙලාවේ අපේ කනට කරලා අපිට කියන්න ඕන දේවල්, බනින්න ඕන දේවල් ඔක්කොම කියනවා. අපි දන්නේ නැහැ. හැබැයි අපි අඩ නින්දේ හරි ඇහැරලා ඉද්දි හරි කිව්වොත් මොකද කරන්නේ? එක්ක අත දිගහැරලා කනට එකක් ගන්නවා. මොකද ඒ වෙන්නේ අපිට? අර කනට ශබ්දය ඇහෙද්දිම ඇනුම් පද ටික, දොස් දෙවල් ටික ඇහෙනකොටම සෝතංච පටිච්ච සද්දංච උප්පජ්ජති සෝත විඥානං තින්නං සංගති පස්සෝ පස්සපච්චයා වේදනා කියලා බුදුහාමුදුරුවෝ මාගදී භාෂාවෙන් කිව්වා. වේගයක්, වේදනාවක්, ආවේගයක්, චිත්තාවේගයක්, වේමත්තතාවයක් උපදිනවා. අපි හිතමු අපිට කියන එක ඇනුම් පදයක් නිසා ওই වේගය උපදිනවා. ඊට පස්සේ ඒ වේගය ඒ වෙලාවේ ඉපදිලා අපි තරහ අරගෙන කෑ ගහලා බැනලා ගහලා එකට එක කරනවායි කියලා දැනගනින් කියලා නොයෙකුත් දේවල් කියලා අපි ඒ වෙලාවේ පැයකින් අමාරකින් ඒක ඒ වේගය ඉවර කරනවා. හැබැයි ඒ වේගය ඉවර කළාට ඒ පැයකින් අමාරකින් ඉවර කරන මොහොත වෙනකම් පවත්වපු සියලු දේවල් එකට එකතු වෙලා බීජයක් හැටියට මනෝමය කායේ තැම්පත් වෙනවා. ඒ තැම්පත් වෙන වැඩේ කරන්නේ චිත්තජ කාය විසින්. කර්ජ කායෙන් තමයි වේගය පවත්වන්න අවශ්‍ය ශක්තිය දෙන්නේ. ඒකනේ අර කියන්නේ ගඟේ මාළු ඇඟේ නටනවා වගේ කියලා තරහ ගියාම. ඒ කර්ජ කාය තමයි ලේ මස් ඇටනහර හෝමෝන සියලු දේවල් ක්‍රියාත්මක වෙලා අර තරහ ගන්න අවශ්‍ය ශක්තිය ලබා දෙන්නේ. ඊට පස්සේ තරහ ගත්තාම චිත්තජ කායෙන් මේ තරහ එකතු කරලා අර තරහ ගිහින් කර කී දේවල් ඔක්කොමත් එකට එකතු කරලා එක මතක සටහනක් බවට පත් කරලා ඒක බීජයක් හැටියට මනෝමය කායට ගෙනහිල්ලා තැම්පත් කරනවා. ඒ තැම්පත් කරනවා විතරක් නෙමෙයි. ඒ තැම්පත් කරන දේ ඊට පස්සේ දවසකට දෙකකට පස්සේ වහා විවේකයෙන් ඉන්න වෙලාවක ආයෙ හාරවුස්සලා මතක් කරලා අරමුණක් හැටියට දෙනවා. දුන්නාම මොකද වෙන්නේ? අර පුද්ගලයා දැන් පේන්නවත් නැහැ. නමුත්
ආයෙත් පුළුවන්කම තියෙනවා අර මතක සටහන් ඔක්කොම ටික අවසල ගන්න. දැන් බලන්න අර කටින් කියපු ඇනුම් පදය ආය අහන්න පුළුවන්ද බැයිද? මතක් කරලා. මතක සටහනෙන් ඇහිය. කොහෙ තියෙන සද්දයක්ද ඇහෙන්නේ? කොහේවත් තියෙන සද්දයක් නෙමෙයි. ඒක රෙකෝඩ් වෙලා ඇතුළාන්තේ. මතක සටහනක් හැටියට. එතකොට චිත්තජ කායෙන් කරන්නේ මේ මතක සටහන් හැටියට තැම්පත් කිරීම සහ තැම්පත් කරපු දේවල් නැවත ආවර්ජනය කරලා අලුත් අරමුණක් හැටියට දෙන එක. ඔය වැඩේ කරගෙන යනවා මැරෙනකම්. දැන් ශරීර කූඩුව මැරුණට පස්සේ චිත්තජ කායට ඔය වැඩේ කරන්න පුළුවන්ද? බෑ. බැරි නිසා චිත්තජ කාය මොකද කරන්නේ? ඊගාව ප්ලැට්ෆෝම් එකක් හදනවා මේ වැඩේ කරන්න. ඒක තමයි ඊගාව උපත. තේරුණාද? දැන් මේ උපතක් ලබනවායි කියලා කියන්නේ අර චිත්තජ කායට මේ ගමන පවත්වගෙන යන්න ආහාර සපය ගන්න අවශ්‍ය පසුබිම හදනවා. ඕකයි වෙන්නේ. එතකොට මේ නිසා දැන් අපිට හොඳට කල්පනා කරලා බැලුවොත් නිකන් හොඳටම නිතරම තරහ යන පුද්ගලයෙක් බාහිරින් දැක්කත් අපිට තේරෙනවද නැද්ද නිතර තරහ යන පුද්ගලයෙක් කියලා? අර රූපකාය හැදිලා තියෙනවා ඒ විදියට. ඒ වගේමයි ටිකක් නිවෙන මිදෙන මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා බහුල පුද්ගලයෙක් බාහිරින් දැක්කහම අපිට දල වශයෙන් තේරෙනවා බොහොම හොඳ පුද්ගලයෙක් කියලා. මොකද අර රූපය අර හිතේ ගති ලක්ෂණ වලට අනුව හැදිලා තියෙනවා. බුදුහාමුදුරුවෝ කිව්වා ගතියට ගති රුව හැදෙනවයි කියලා. තේරුණාද? එතකොට අර විඥාන ශක්තියෙන් එකතු කරගෙන තැම්පත් කරගත්ත ගතියක් අපි මැරෙන වෙලාවේ චුතිසිත පහළ වෙලා චිත්තජ කායෙන් නැවත අවසල අරගෙන ඊගා උපත දක්වා ගෙනියනවා. තේරුණාද? එතකොට මේ ඊගාව උපත දක්වා ගෙනියන ගමන කරන්නේ චිත්තජ කායෙන්. ඊගාව උපත දක්වා යන්නේ එකම මනෝමය කාය. වෙනස් වෙන්නේ ඊගාව උපතදී අලුත් කරජ කායක් ලැබෙනවා. හැබැයි මනෝමය කාය එකයි. දැන් අර යාළුවා මනෝමය කාය ගැන අදහසක් නැහැ. තේරුණාද? ඒකින්ද යාළුවා බලනවා චිත්තජ කායයි රූපකායයි ගැන විතරක් අදහසක් ඇති මනෝමය කාය ගැන අදහසක් නැති හින්දා ඒ පුද්ගලයා නෙමෙයි මේ පුද්ගලයා කියලා හිතා ගන්නවා. තේරුණාද? ඒකයි වෙන්නේ. එහෙම හිතුවට මේ පුද්ගල සංඥාවකින් ගත්තට මෙතන තියෙන්නේ ගොඩවල් තුනක්. චිත්තජ කායයි මනෝමය කායයි කරජ කායයි කියන ගොඩවල් තුනක එකතුවක් තියෙනවා. එතකොට නිවන් දකින්නයි කියලා අපි මොකද කරන්නේ? අර චිත්තජ කායෙන්නේ මං කිව්වේ අලුතෙන් කර්ම බීජයක් හදලා තැම්පත් කරන එක සහ තැම්පත් වෙච්ච දේවල් නැවත අවසල ආවර්ජනය කරන එක කරනවායි කිව්වේ. ඔන්න ඔය චිත්තජ කායේ ක්‍රියාකාරීත්වය පූර්ණ වශයෙන්ම දපණයටපත් කරනවා. යටපත් කරනවා. අකර්මණ්‍ය කරනවා. ඒකයි නිවන් දකින්න පුද්ගලයා කරගන්නේ. ඒකයි සචිත්ත පරියෝදපණං කිව්වේ. අන්න ඒක කරගන්න පුද්ගලයා කරජකාය ආයුෂ තියෙනකන් ජීවත් වෙනවා. චිත්තජකාය ක්‍රියාකාරීත්වය අකර්මණ්‍ය වෙච්ච නිසා එතනින් පස්සේ කොහෙවත් යන්න තැනක් නැහැ. ආයේ කූඩුවක් හදන්නේ. ඒකයි වෙන්නේ. ඉතින් අර ත්‍රිජකාය ගැන නොතේරුණු කමට තමයි අර යාළුවා හිතන්නේ දැන් කලින් හිටියේ වෙන එක්කෙනෙක් දැන් ඉන්නේ තව එක්කෙනෙක්. ඒක වැරදි. හොඳයි එහෙනම් දැන් වෙලාවත් අවසానයි. අවසාන යුතුයකම සහ වගකීම හැටියට පින් දෙන්නට පින් පවරන්නට පින් අනුමෝදන් කරන්නට පුළුවන්. ඒ අනුව මේ සංසාර ගමනේ කවදා කොතැනකදී මොනියම් ආකාරයකින් හෝ තම තමන්ට උදව් කළ උපකාර කළ අපකැප වූ පිහිට වූ මඟ පෙන්වූ සම්බන්ධ වූ සියලුම මව් දෙමව්පියන්ට වැඩිහිටියන්ට ගුරුවර ඥාති මිත්‍රාදීන්ට ආච්චිලා සීයලට නැන්දලා මාමලට දරුවන්ට මුණුපුරන්ට සහෝදර සහෝදරියන්ට අසල්වාසීන්ට සේවකයන්ට ස්වාමීන්ට
මේ ආදී වූ සියලු ඥාති මිත්‍රාදීන්වම සිහිපත් කරලා ඒ සියලු ඥාති මිත්‍රාදීන්ට කැපකොට පින් අනුමෝදන් කරලා පින් පවරලා පින් දීලා මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් මේ සියලු ඥාති මිත්‍රාදීනු සසර දුකින් මිදී නිදහස් වන්නට නිවන් සුවයෙන් සුවපත් වන්නට මේ පුණ්‍ය ශක්තියේ සියලු ඥාතින්ටම උදව් වේවා උපනිශ්‍රේ වේවා හේතු වාසනා. ඒ වගේම සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාටත් සියලු භූත ප්‍රේත පිශාචාදී වූ අමනුෂ්‍ය කොට්ටාස තිරිසන් අපාගත සතර අපාගත සත්ව කොට්ටාස අසඤ්ඤ තලවල බ්‍රහ්මකායිකවල ඉන්නා වූ අනන්ත අප්‍රමාණ සත්වයන්ටත් අනුකම්පාසිතක් ඇතුව පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කරලා මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් සියලු සත්වයෝ සසර දුකින් මිදී නිදහස් වන්නට නිවන් සුවයෙන් සුවපත් වන්නට මේ පුණ්‍ය ශක්තිය සියලු සත්වයන්ටම උදව් වේවා උපනිශ්‍රේ වේවා හේතු වාසනා. දැන් මේ පින්නතුන් කල්පනා කරගන්න ඕන විශේෂයෙන්ම අද මෙවන් ධර්ම දේශනාවක් සංවිධානය කරලා ඒ අජිත් රත්නසේකර මහතා හා ශිරෝමා දේවනාරායන මහත්මිය ඇතුළු ඒ දුවාදරුවන් ඥාතීත මිත්‍රාදීන් පවුලේ සියලු දෙනා විසින් මෙවන් ධර්ම දේශනාවක් සංවිධානය කරලා බලාපොරොත්තු වෙන්නේ ඒ තම තමන්ගේ නමින් පවුල් වලින් පරම්පරා වලින් සංසාරගතව පරම්පරාගතව මිය පරලෝකීය සෑම සියලු ඥාති මිත්‍රාදීන්වම සිහිපත් කරලා ඒ සියලු ඥාති මිත්‍රාදීන්ට කැපකොට පින් අනුමෝදන් කරලා පින් පවරලා පින් දීලා මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් මේ සියලු ඥාති මිත්‍රාදීන් සසර දුකින් මිදී නිදහස් වන්නට නිවන් සුවයෙන් සුවපත් වන්නට මේ පුණ්‍ය ශක්තියේ සියලු ඥාතින්ටම උදව් වේවා උපනිශ්‍රේ වේවා හේතු වාසනා වේවා කියලා පින් අනුමෝදන් කරන්නට. ඒ වගේම මීට දසවසරකට පෙර මිය පරලෝකීය ජිනසේන රත්නසේකර පියාණන්ටත් කැපකොට පින් අනුමෝදන් කරලා පින් පවරලා පින් දීලා මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් මේ පියාණන්ට සසර දුකින් මිදී නිදහස් වන්නට නිවන් සුවයෙන් සුවපත් වන්නට මේ පුණ්‍ය ශක්තිය උදව් වේවා උපනිශ්‍රේ වේවා හේතු වාසනා. දැන් මේ පින්නතුන් කල්පනා කරගන්න ඕන මෙවන් ධර්මයක් ශ්‍රවණය කරලා තුන්සිත පහදවාගෙන තම තමන්ගේ සිත් පිරිසිදුයි පිරිසිදු හිතක් පවතින තම තමන්ටත් කම්මාවරණ විපාකාවරණ වලින් මිදී නිදහස ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙන්නටම මේ ආශිර්වාදය උදව් වේවා උපනිශ්‍රේ වේවා හේතු වාසනා. මේ ගාතාවන් කියලා පින් දෙන්න. එත්තාවතාච අම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදා සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා